කිව්වේ විල්පතුව මන්නාරම බෝඩර් එකත් නෑ මන්නාරම බෝඩර් අලා මේ අනුරාධපුරට එක පැත්තක් තියෙනවා පුත්තලමට එක පැත්තක් තියෙනවා ඒක ඕන ඔබතුමාට මම පුත්තලම මන්නාරම අනුරාධපුර කියන ප්‍රදේශ තුනම මන්නාරම නෑ විල්පතුව ඒකයි මම කියන්නේ මේක ඔබතුමාට මම මේකෙම සිස්ටමක් ගෙනාවා මේකයි විල්පතුව මේක තමයි විල්පතුව මේ කියන ප්‍රදේශය. ඔව් විල්පත්තුව කියන ප්‍රදේශ කියලා ඔබතුමා ඔය පෙන්වන්නේ ජාතික වනෝද්‍යානය. ඒ කියන්නේ නැෂනල් පාක්. නැෂනල් පාක්. මම කතා කරන්නේ ඒ ගැන නෙවෙයි. 1938 වර්ෂයේදී මේක විල්පත්තු වන උද්‍යානය කියලා ගෙසට් කරලා තියෙනවා. ඔව් මම දන්නවා. ඒ ඒරියාව තමයි. මේකෙන් මෙහා තමයි මන්නාරම තියෙන්නේ. මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ. මෙහාට එනවා මේ පුත්තලමට තබ්බව පතට. මෙහාට නැගෙනහිර බලපුවාම නොච්චාගම අනුරාධපුර දිස්ත්‍රික්කයට මේ ප්‍රදේශය එනවා. විල්පත්තුව අභය භූමිය පිළිබඳව. ඔක කුඩා දරුවන් පවා විල්පත්තුව අභය භූමිය සම්බන්ධයෙන් ලොකු දැනුමක් තිබෙනවා. ඔබතුමා විල්පත්තුව වනාන්තර පද්ධතිය කොහොමද මට විස්තර කරලා දෙන්න කියන්නේ? මේ ඔක්කොම විල්පත්තුව වනාන්තර පත්‍ර කියන්නේ ඔබතුමා කියන්නේ පෝෂක ප්‍රදේශයද කියන්නේ නැත්නම් විල්පත්තුව වනාන්තර පද්ධතිය කියලා හඳුනාගන්නේ ඔබතුමා කොයි කොටසද කියන්නේ? ඔබතුමා කියනකො නීතිඥ මහත්මයානේ ඔබතුමා කියනකො කොච්චර දුරකට විල්පත්තුව ඉඳලා එහාට කොච්චර හොඳයි මම ඔබතුමාට කියන්න. දැන් විල්පත්තුවේ එක කොටසක් තිබෙනවා වනජීවී අමාත්‍යාංශය ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමා යටතේ. විල්පත්තුව ජාතික උද්‍යානය, විල්පත්තුව උතුරු අභය භූමිය සහ තබ්බෝව කියන ප්‍රදේශය. ඊට අමතරව තියෙනවා පෙරිය මරික්කු, විලත්තයිකුලම්, මාවිල්ලු, වෙප්පාල්, කල්ලාරු කියන ප්‍රදේශ 1 2 3 4 5 මේ ටික අයිති වෙන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට එහෙම නැත්නම් පරිසර අමාත්‍යවරයාට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට. දැන් ඕක තමයි අපි විල්පත්තු වනාන්තර පද්ධතිය කියලා හඳුනගන්නේ. ඔබතුමා එකඟද? එකඟයි. අපිට රූපරාම බලන්න පුළුවන් ගරු ඇමතිතුමා තිරේ. කොළ පාටින් පෙන්වන්නේ ඔය විල්පත්තු වනාන්තර පද්ධතිය කියන කොටස. නැෂනල් පාක් එක ඔබතුමා කියන ඔය විල්පත්තු ජාතික අභය භූමිය තිබෙන්නේ මැද කොටසේ. ඔබතුමා මේක හරියට. දැන් පැහැදිලිමට. ඔව් දැන් ඔය කොළ වන පාටින් උද්‍යානය වට කරලා පෙන්වන්නේ විල්පත්තු වනාන්තර පද්ධතිය. ඇතුළේ නේද? ඔය මැද කොටසක් ඔය හයිලයිට් කරලා පෙන්වන්නේ උද්ෘත කරලා පෙන්වන්නේ විල්පත්තු නැෂනල් පාක් එක. ඒක හරි. හරි ඔබතුමා පිළිගන්නවනේ. නැෂනල් පාක් එක හරි. අනිත් එක මොනවද ඔබතුමා කියන්නේ? ඉතුරු ටික දැන් මම ඔබතුමාට කලින් කිව්වා විල්පත්තු ජාතික උද්‍යානය. ඒක මම පොඩ්ඩක් පැහැදිලි කරන්නද? ඔව් ඒක මම පැහැදිලි කරන්නම්. ඔබතුමා කියන එක මෙතන කියන එක හරි. ඒක ඇත්තටම විල්පත්තු වන උද්‍යානයේ ගෙසට් කරේ 1938. ඒ වෙලාවදී ඔබතුමා කියවනේ වේපල්. මේක තමයි වේපල් කියලා ගෙසට් කරලා තියෙනවා. තව මාවෙල්ලෝ විලතිකුලම් කියලා ඔබතුමා කිව්වේ. ඒක ගෙසට් කරලා තියෙනවා. තව එකක් ගෙසට් කරලා තියෙනවා මර්චිකට්ටි කරඩිකොලි රක්ෂිත කියලා. කල්ලාරු කියන ප්‍රදේශය. කල්ලාරුත් එක්ක කරලා තියෙනවා. මේ මර්චිකට්ටිත් එක්ක. තව මේක තමයි කජුවත් ඔබතුමා. කජුවත් එක. ඔතන ප්‍රශ්න කීපයක් ඇති වෙනවනේ ඇමතිතුමා. එකක් තමයි දැන් ඔබතුමාගේ නඩුව කොහොම ජනතාව දන්නවන්නේ නඩු දාන්න පුළුවන්. ඒක හරිය තර්කයක් නෙවෙයිනේ. ඔබතුමා කැබිනට් අමාත්‍යවරයෙක්. ඔබතුමා දන්නවා ගැසට් නිවේදනයක් නිකුත් කරොත් උපකල්පනය කරනවා ඒක මුළු රටම බලනවයි කියලා. බලන්නේ නැති එක වෙනම දෙයක්. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕන ගැසට් එකක් ආවොත් අනිවාර්යෙන් මාසයක් ඇතුළත මේවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕන. ඔබතුමා කියන්නේ ගැසට් නිවේදනයක් නැතුව කොහොමද පාරේ ස්පීකර් එකක් දාගෙන කියාගෙන යන්න ඕනේ කියලාද ඔබතුමා කියන්නේ? නෑ. එහෙම නෙමෙයි. එහෙම නෙමෙයි මං කියන්නේ අදාළ ප්‍රදේශීය ප්‍රාදේශීය ලේකම්තුමා හරහා ග්‍රාම නිලධාරිතුමා හරහා ඒ ජනතාවට දෙනුදීමක් කරන්න ඕන මේ ප්‍රදේශය අපි ගෙසට් කරන්න යනවා වනරක්ෂණයට කියලා. ඒක නීතිය. ඒක හැමතැනම එහෙමයි කරන්නේ. කියන්නේ නැතුව කරලා නෑ කොහෙත්. මේ ජනතාවට විතරයි මේ අසාධාරණයක් වෙලා තියෙන්නේ. ඒකයි මං කියන්නේ. නෑ 2012ට ඉස්සෙල්ලා දාලා කියන්නේ කිව්වේ නෑ. 2012 අනිවාර්යෙන් එහෙම කියන්න ඕනේ. මේ මිනිස්සු හිටියේ නෑනේ. පුත්තලම නීතියේ ස්පීකර් දාලා හරි කියන්න තිබුණා යාලට. නෑ 2012 දිසාපති කැලෑ විදිහට නෝවා තිබ්බේ ඇමතිතුමා. දිසාපති කැලෑ විදිහට තිබ්බේ. ඒකත් වැරදි. හරිද? ඊට පස්සේ ඔබතුමා කියනවා මේ ඉඩම ඔක්කොම සීමා නිර්ණය සම්බන්ධයෙන් ඔබතුමා ගැටලු ඇති කරනවා. දැන් මේවල උපලේඛන ඉතාමත් පැහැදිලිව මේ ගැසට් පත්‍ර තුනේම දක්වලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට උතුරු පළාතේ මන්නාරම් දිස්ත්‍රික්කයේ මුසාලයි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුල පිහිටියා වූද හෙක්ටයාර් 6042ක වූ වපසරයට අයත් රජයේ කැලෑ ඉඩම් කියලා ඉතාමත් පැහැදිලිව දක්වනවා. රජයේ කැලෑ ඉඩම්.
පෞද්ගලික ඉඩම් නෙවෙයි. ඒකට මං කියන්නේ ඊට පස්සේ උතුරට නැගෙනහිරට දකුණට බටහිරට මේ සියල්ලම සීමා දක්වලා අපි අර ඇටස්ටේෂන් එකක් කියලා කියන්නේ ඒ විදිහට මේ උපලේඛනයක් නිර්මාණය කරලා ඉතාමත් පැහැදිලිව ගැසට් කරලා තියෙනවා. ඔබතුමාට පෞද්ගලිකව රිට් ආඥාවක් ගන්න තිබ්බා මේ ඇමතිවරයාගේ ක්‍රියාකලාපයේ වැරදි නම්. මං කියන එක එහෙනකො ඔබතුමා කියනවානේ මේක තමයි ඔබතුමා කියන අර අක්කර කොච්චර හෙක්ටයාර් කොච්චර කියනකො. ඔබතුමා හෙක්ටයාර් 7525ක් මේ කරිකුලි මර්චක නාටක දාන්න. නෑ නෑ ඒක වැරදි. අනේ ඒක නෙමෙයි. නෑ ඔබතුමාට මොකද්ද අවශ්‍ය මේ ඔබතුමා ප්‍රදේශය කියන්නේ මේ කරිකුලි මර්චකට ඒරියා නේ මම කතා කරන්නේ. නානට්ටන ඒරියා වෙන ඒරියා. අපි කල්ලාරු ගමු. කල්ලාරු තියෙනවා නෑ මුසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුල පිහිටි හෙක්ටයාර් 6042ක වූ වපසරයට රජයේ කැලෑ ඉඩම. තමයි. ඊටමත් පැහැදිලිව තියෙනවා රජයේ කැලෑ ඉඩම කියලා. රජයේ මෙහෙමනේ ආණ්ඩුව ඉඩමක් තිබ්බනම් 2002 සර්කියුලර් එකක් තියෙනවා ෆොරස්ට් ඩිපාර්ට්මන්ට් නිකුත් කරලා තියෙනවා. ඒගොල්ලෝ රිලීස් කරපු ගසට් ආණ්ඩුව ඉඩම හෝ ගෙවල් අඩි 6කට වැඩිය ගස් වෙවිලා තියෙනවා නම් ඒක වන රක්ෂණයේ දෙපාර්තමේන්තුවට ඕටෝමැටිකලි අයිති වෙනවා. අවුරුදු 22ක් මේ ජනතාව මේ පුත්තල වෙන්නකොට මේ ආණ්ඩුව පාලනයේ තියෙන ජීఏගේ පාලනය නෙමෙයි ප්‍රාදේශීය ලේකම්ගේ පාලනය තමයි ඉඩම තියෙන්නේ. ඒ පාලනයේ තිබිච්ච ගම්වල තිබිච්ච ඉඩම්. ගම්වල කියන්නේ ඒ මිනිස්සු ගව පාලනය කරපු ඒ වගේම ඒ කාලේ ඇනුවල් පර්මිට් දෙනවා. ඒමගේ පර්මිට් එක කාලයට දෙනවා. ඒ මිනිස්සුන්ට වෙන රැකී රස්සාවක් කරන්න වෙන මොකුත් නැහැ. ගොවිතම් කරන්න ඕන, හැන කල්ටිවේෂන් කරන්න ඕන. එහෙම නැත්නම් එයාලට ගව පාලනය තමයි කරගෙන හිටියේ ඒරියා. දැන් මම ඔබතුමාට ඔප්පු කරන්නම් මේ ගෙසට් නිවේදනය බලන්න එක කෝඩිනේට් පොයින්ට් මේක. එක මේ මුසලි, මේ මුසලි, මේ මුසලි, මේකත් මුසලි. එකක් දාලා තියෙනවා නොච්චාගමට. මම කියන ඔබතුමා කියපු අර හතර තැන මේකෙන්ම වෙලන පේනවා අමුලික මේගොල්ලෝ ගෙසට් මේ කරපු එක මේ අන්තිම කෝඩිනේට් තමයි මම කියන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තියෙනවා. ඒකේ උඩම ඔබතුමාව රීඩ් කරා මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය යටතේ තියෙන ගෙසට් කියලා. මම මංගාවත් තියෙන ඕන මම කියනවා. හරි නෑ දැන් නඩුවක් පැවරුවෙත් නෑනේ ඇමතිතුමා. නඩු දාලා තියෙනවා මම කියනවා. ඒ කවද දේ දැම්මේ? ඒක අවුරුද්දක් විතර වෙනවා. නෑ ඊට පස්සේ දැන් ඔබතුමා දැන් ඔය මේ ගැසට් පත්‍රයේ තිබෙන වැරදි නිවැරදි කරලා තියෙනමයි කියලා තමයි අපිට දැනෙන්නේ. ඒ කියන්නේ තාම තාක්ෂණික ගැටලු හදලා තියෙන ඇමතිතුමා ඔබතුමා හොඳටම දන්නවනේ. මම දන්නේ මේ මම දන්න විදිහට ටෙක්නිකල් එරර්ස් හදලා මම කියන්නකො මෙතන තියෙන ඕඩර් by virtue of power vested in my කියලා මෙතන එනවා මරිචිකටි කරඩිකුලි forest of 6042 hectare bounded fourth in the schedule Marichikatti Kardikulli reserved forest from 20th day of October 2012. ඒකයි ඔබතුමාට මම කියන්නේ. මේක තමයි වැරදි විදියකට මේ අනුරාධපුර දිස්ත්‍රික්කයට ගිහිල්ලා මොසලිකම ඉඳ තියෙන අනුරාධපුර මන්නාරම මේ ප්‍රදේශය තමයි මොසලි. මේගොල්ලෝ මේක එකක් වැරදි විදියට මේ කෝඩිනේට් එක තියෙන්නේ. කෝඩිනේට් එකට සිංහලෙන් කියන්නේ මොනවද? සම්බන්ධීකරණය කරන එක. නෑ කන්ද කෝඩිනේටර්. කෝඩිනේට් කෝඩිනේට් පොයින්ට්. හරි සිංහල වචනයක් තියෙනවා. නෑ දැන් මේක එන්නේ ඔබතුමා කම්පියුටර් එකට software තියෙනවා නම් මේ අතන තියෙනවානේ මෙන්ෂන් කරලා තියෙන්නේ 1760330EN 370953N කියලා ගහනකොට මෙතනයි වෙදපදින්නේ මේ නොච්චාගම කණ්ඩාංග මෙතන එන්නේ. අනිත් කණ්ඩාංග ඔක්කොම මුසලි වල තියෙනවා. ඒකෙම මම කියන්නේ ඒගොල්ලෝ කොළඹ ඉඳලා මායිම දන්නේත් නෑ ඒරියා දන්නද බලනකොට අවුරුදු 22කින් පසුව පල්ලි පාසල් පෝස්ට් ඔෆිස් කෙවල් ඔක්කොම ගස් වෙවිලා උඩ ගස්. හරි දැන් ඔබතුමා ඔය මේක සම්පූර්ණයෙන්ම වැරදි ගෙසට් නෙවෙයි. නෑ දැන් ඔබතුමා සීමා වැරදි කියලා උපුටා දක්වන්නේ මොකද්ද ලේඛනය කියන්නේ? දැන් ඔබතුමා කියනවනේ වැරදි කියලා. ඔය සිතියමනේ. දැන් මේ අනුර ප්‍රදර්ශනය ආපා මහත්මයා. ඒකයි මම කියන්නේ වැරදි. මේක හදලා තියෙන්නේ. මේ ටෙක්නිකල් එරර්ස් හදලා තියෙන්නේ. ඔබතුමා බලන්න. හොඳයි ඔබතුමා ඕක අධ්‍යයනය කරන්න. නෑ මම කියන්නේ මේක ආරම්භ ගෙසට් තමයි මම මේ කවදාද ගෙසට් එක ඔබතුමා කියන්නේ? නෑ ඔය 2012 ගැසට් එක. ඔය ගැසට් එකේ තිබ්බ තාක්ෂණික දෝෂ. මේ ගෙසට් එක ඔය ගැසට් එක දෙන්න ඇමතිතුමා ඔබතුමාට පෙන්නන්න මුල් පිටුව. ඒක මේකයි. ඒ තාක්ෂණේ වැරදි නෑ ඒ තාක්ෂණික දෝෂ වැරදිද නිවැරදිද ඒක නෙමෙයි ඔබතුමාට මම කියන්නේ ඔබතුමා කියනකො හරිද කියලා මේ ජනතාව ජීවත් වෙච්ච ප්‍රදේශය ඔක දෙන්නකො ඇමතුමා බලන්න මේක ඔබතුමා දෙන්න මේක මම ඔබතුමාට කියන්නේ මේක තමයි ඔබතුමාත් කිව්වා මමත් කියන්නේ මේක තමයි විල්පත්තු කියලා කියන්නේ මේ ජනතාව මේ කල්ලාරු
මේක වෙල්පත්තුව මේ ජනතාවගේ මර්ජිකටිය මුල්ලිකුලම් මෙතන හමුදා කන්දවුර අක්කර 1000 කරන් තියෙනවා නාවික හමුදාව ඉන්නවා ඒ මුල්ලිකුලම් මර්ජිකටි කරටිකුලි පාලකුලි අනිත් එක මේ කොණ්ඩච්චි මේ කල්ලාරු මේ ඔක්කොම මිනිස්සු ඒ කාලේ ජීවත් වෙච්ච ප්‍රදේශයක් ඒ ජනතාව ජීවත් වෙච්ච ප්‍රදේශය තමයි ඔය සිතියම කවුරු නිර්මාණය කරපු එකක්ද ඔබතුමා උපුටා ගත්තේ කොහෙන්ද ඔය සිතියම මොන සිටියම ඔබතුමා මේ සිටියම අපි සර්වේ පෙන්නන එක නෑ දැන් මේකේ පැහැදිලිව දක්වලා තියෙනවා නම් ටෙක්නිකල් එරර්ස් තිබ්බනම් තාක්ෂණික දෝෂ තිබ්බනම් ඒවා හදලා තියෙනවා නම් ඉතින් එතනින් එහාට කතා කරන්න දෙයක් නෑ නේ සර්වේ දෙපාර්තමේන්තුවේ තමයි මේක අරගෙන අපි මම ඔබතුමා කියන කෝඩිනේට් එක සොෆ්ට්වෙයාර් එකල මේ ප්‍රොෆෙසර් පෙරදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රොෆෙසර්ත් එක්ක කතා කරලා තමයි මේක හැදුවේ. ඒ නිසා මම කියන්නේ මම නිකන් මම මේක තාක්ෂණ දන්නේ කෙනෙක් නෙමෙයි. මේ තාක්ෂණය එතුමා හදලා මේ කෝඩිනේට් එක බලලා මමත් ගිහිල්ලා බලලා මටත් කියලා දුන්නා කොහොමද මේක කරන්නේ. ඔබතුමා ආපු ක්වෙස්චන් එක මමත් ඇහුවා. මම මේක මොනවද කියන්නේ මේක සම්පූර්ණයෙන්ම වැරදි විදිහකට වෙලා තියෙනවා. ඔබතුමාත් සාමාන්‍ය හියුමන් බේසිස් බලනකො මේ ජනතාව ජීවත් වෙච්ච ප්‍රදේශය ජනතාව LTT එලවලා දෙන්නට පසුව ජනතාව අවුරුදු 22ක් නැති වෙලාව නැති වුණාට අවුරුදු 22කින් පසුව ජනතාව තාම ආව නැහැ. ඒ වෙලාවදී තමයි මේ මිනිස්සු පරිදි කරනවා. කෙසට් කරනවා මේ ඉඩම ඔක්කොම වනරක්ෂණයට අයිති කියලා. දැන් ඔබතුමා ඔය කියන වැරදි මේ සීමාව මොකද්ද කියලා කියන්නකෝ. දැන් කියනවා මේ විලත්තිකුලම් වනාන්තරය. විලත්තිකුලම් නෙමෙයි මම කතා කරන්නේ. එහෙනම් ඔබතුමා කියන්නේ මර්චිකටි කඩිකුල තමයි අපි කතා කරන්නේ. විල්පත්තු වෙන්නේ ඒකට විතරයි. ඔව් හරි අනිත් එක ඔබතුමා වැරද්ද කියන්නකෝ. දැන් උතුරට ඛණ්ඩාංක නැගෙනහිර 1.2.4.9 දැන් ඒ අංක ටික එහෙම දාලා ලක්ෂ්‍ය ආකරන සරල රේඛාවන් වේ. නැගෙනහිරට වෙප්පාල් වනරක්ෂිතයේ බටහිර පැත්ත මායිම. දකුණට වෙප්පාල් වනරක්ෂිතයේ බටහිර පැත්ත මායිම ඛණ්ඩාංක දාලා ලක්ෂ්‍ය ආසන්නය දක්වාද එතෙන් සිට ඛණ්ඩාංක දෙකක් දාලා ලක්ෂ්‍ය ආකරන රේඛාව. බටහිරට ඉහත දකුණු මායිමේ අවසානයේට සඳහන් ලක්ෂ්‍යයේ සිට ඛණ්ඩාංක දෙක දාලා ලක්ෂ්‍ය හා යාකරන සරල රේඛාව. දැන් ඔබතුමා මේකේ මොකද්ද වැරදි කියන්නේ? සිංහලෙන් තියෙන මං ගාව තියෙන ඉංග්‍රීසි. ඒක මම අතන පෙන්නන්න. ඔබතුමා බලන්න. මේ ගැසට් පත්‍ර වලින් රක්ෂිත විදියට නම් කරපු භූමීන් රක්ෂිත නොවේ කියලා නම් කරන්නට නම් තවත් ගැසට් පත්‍රයක් නිකුත් කරන්න ඕනේ. ඒක තමයි රටේ තියෙන නීතිය. ඔබතුමා ගාව එහෙම මේ භූමි මුදාහරපු ගැසට් පත්‍රයක් තියෙනවා නම් පොඩ්ඩක් පෙන්නන්න. දැන් ඔබතුමාට මම කියන්න කැමතියි දැන් ඔබතුමාත් පිළිගත්තා මම කිව්වා අනිත් අර කෝඩිනේට් පොයින්ට් එක අනුරාධපුර දිස්ත්‍රික්කයේ දාලා තියෙනවා කියලා මම කිව්වා. ඒක නිවැරදි කරයි කියලා මම කිව්වා. මම පිළිගත්තේ නෑ. ඒක නෑ මම ඔබතුමාට දැන් බෙන්නුවේ අන්තිම දුන්නේ මම කෙසට් එක ඉංග්‍රීසි එකෙන් කොහොමද? නෑ. ඒවා වෙනස් කරලා තියෙන්නේ. ඒවා නිවැරදි කරලා තියෙන්නේ මැතිතුමා. ඒ ටෙක්නිකල් එරර්ස්. දැන් ඔබතුමා කියන්නේ 2012 වනරක්ෂණයට ගෙසට් කරා කියලා පිළිගන්නවද? ඔව්. රයිට්. මම වැරදි කියලා ඉස්සෙල්ලා කැලෑ ඉඩම් විදියට දිසාපති කැලෑ ඉඩම් විදියට පැවතුණා. එහෙනම් ඔබතුමා කියන්නේ මේ ප්‍රදේශයේ මේ මිනිස්සු කවුරුත් පදිංචි වෙලා හිටියේ නෑ. මේ ගම්මාන කීපයක් ඉඳලා තියෙනවා. ඩෙල්ටාවේ ගම්මාන 3ක් තිබ්බා. ඔබතුමා දන්නවනේ. මුතු කැඩීමේ නිරත වන පිරිසක් හිටියා. කාලාන්තරයකට ඇවිල්ලා මාළු අල්ලන පිරිසක් හිටියා. ඔතන විශේෂයෙන්ම කතෝලික ද්‍රවිඩ පිරිසක් හිටියා. මුස්ලිම් සහෝදරවරු පිරිසක් හිටියා. ඒ ටික දන්නවා සිංහල කොටසක් හිටියා. නෑ දැන් ඒක නෙමෙයි ඇමතිතුමා මගේ ප්‍රශ්නේ. දැන් වන රක්ෂිත විදියට නම් කරලා ගැසට් 3ක් නිකුත් කරලා යම්කිසි ප්‍රදේශයක් නම් කරලා තියෙනවා නම් ඒවා වන රක්ෂිත නොවෙන්නට නම් තවත් ගැසට් පත්‍රයකින් නිෂේධනය වෙන්නට ඕනේ නේ. අනිවාර්යෙන් ගැසට් අනිවාර්යෙන් වෙන්න ඕන. ඔව් එහෙම එකක් තියෙනවා ඔබතුමා පෙන්නන්න. ඒක මම ඔබතුමාට කියන්න කැමතියි. මේ ඇත්තටම මේගොල්ලෝ ගැසට් කරපු කාලේ තමයි මේ මිනිස්සුත් එවිල්ලා තියෙන්නේ 2012. නෑ මං අහන්නේ ඔබතුමාට එහෙම ගැසට් එකක් තියෙනවා නම් මේවා නිෂේධනය කරපු එහෙම නැත්නම් නැවත කැඳවපු මේ ඉඩම් යලිත් මුදා හැරපු එහෙම එකක් තියෙනවා නම් අපි දැනුවත් වෙන්න අපිට පෙන්වන්න ඔබතුමා. නෑ ඒ ජනතාවගේ ඉඩම ඒ ඒරියා වලට යන්නේ නැතුව බලන්නේ නැතුව මායිම දන්නේ නැතුව නිකන් පොයින්ට් එකක් දාලා ගැසට් කරලා තියෙනවා. මේ ජනතාව නෑ මං කියන එක අහන්නකෝ ඔබතුමා. නෑ මම ඔබතුමා නීතිය කතා කරන්නකෝ. දැන් නීතිය ඔබතුමා හොඳටම දන්නවනේ. මං අමුතුවෙන් කියන්න ඕනේ. ඔබතුමා හොඳටම දන්නවා. කැලෑ භූමි රක්ෂිත භූමි විදිහට පරිසර අමාත්‍යවරයා Tamanගේ බලතල භාවිතා කරලා නම් කරනවා නම් ප්‍රදේශයක් ඒක එහෙම නොවෙන්න නැවත වරක් ගැසට් පත්‍රයක් පළ කරන්න ඕනේනේ. ඒක හරි මම එහෙම ගැසට් එකක් තියනවද? කරපු ගැසට් වැරදි කියලානේ මම කියන්නේ ඔබතුමාට. දැන් වනරක්ෂණ ඇමතිවරයා ගැසට් කරලා පාර්ලිමේන්තුවට මාසයක් ඇතුළත ඉදිරිපත් කරන්න ඕන. එහෙම නැත්නම් ඒ ඉදිරිපත් කරනකොට පාර්ලිමේන්තුවට බලය තියෙනවා මේක වැරදි නිවැරදි කියලා. වේලාසනේ මං කිව්වා ජනතාවට දෙන්න දීම ඒකත් ඔබතුමා කිව්වා ඒකට ඔබතුමා පිළිගත්තා නැහැ. මං කියන්නේ ඔබතුමා ඕනනම් ලෑන්ඩ් ඇක්ට් අනුව බලන්න ඔබතුමා වනරක්ෂණය
ගෙසට් කරනවා නම් ගෙසට් කරලා එමෙතුමාට බලය තියෙනවා ඔබතුමා කියන විදිහට. ඔව්. ඒ වගේ එමෙතුමාට බලය තියෙනවා නිදාස් කරන්නත් බලය තියෙනවා වනරක්ෂණ එමෙතුවරයාට. ඒකත් මම පිළිගන්නවා. ඒ වගේම ඒක ඇමතිවරයාගේ බලාත්‍රික්‍රමණයක් තියෙනවා නම් ඔහු බලය අනිසි විදිහට පාවිච්චි කරලා තියෙනවා නම් ඔබතුමාලට උසාවිය යන්නත් යන්නත් අයිතිය තියෙනවා. ඒ උසාවි යන්න අයිතිය අපිට දීලා තිබුණේ ජනතාවට. මොකද්ද මේ ජනතාව නොදා ගෙසට් කරා. 2012 තමයි ගෙසට් කරලා තියෙන ඔක්තෝබර් 2012 තමයි මේ ජනතාවත් ඇවිල්ලා තියෙන්නේ පදිංචියට. දැන් මම කියන්නේ කොහොමද? 2012 ඔබතුමා හේන් ගොවිතැන් කරාද නැහැනේ. ඔබතුමා කැබිනට් මණ්ඩලයේ ඉඳගෙන හිටියේ. නෑ මම නෙමෙයි මේ ඒරියා වල නෙමෙයි මම මගේ උපන්කම නෙමෙයි. හරි. නෑ ඔබතුමාට ඡන්දේ කතා කරන්න දෙන්න. නෑ ඔබතුමා අනුර ප්‍රදර්ශන මම ආවේ එත්ත තත්ත්වේ මම එලි කරන්නයි ජනතාවට මේ උත්සාහ කරන්නේ. බොරුවක් චෝදනාවක් එල්ල කරපු නිසා ඔබතුමාලා ආරාධනා කරා එන්න කියලා මට කතා කරන්න මට සිංහල භාෂාව මම ඉගෙන ගත්තත් නෑ. මම මේ ජනතාව වෙනුවෙන් කතා කරනවා. සමහර විට වැරද්දක් ආවොත් ඔබතුමාත් සමහර විට වැරදි විදියට හිතන්න එපා. වචන වලින් මම කියන්නේ මේ ගෙසට් කරපු එක වැරදි කියලායි මම කියන්නේ මේ වෙලාවේ. ඒ නිසා මම උසාවි මට විරුද්ධව මේ ඉඩම දුන්නා අය කොන්සර්වේටර් ජෙනරල් වයිල්ඩ් ලයිෆ් එක ආයතනයට විරුද්ධව ඒක සංවිධානය උසාවියට ගියා. ඒ උසාවියට ගිය පරිසර එන්ජෝ එකක්. ඒකට ඇටර්නි ජනරල් ඩිපාර්ට්මන්ට් ඔබතුමාට මම කියන්න කැමති resettlement not taking place adjoining Wilpath says AG මම නෙමෙයි කියන්නේ ඇටර්නි ජනරල් මම කියන්නේ නෑ දැන් 2012 දී ඔබතුමා කැබිනට් අමාත්‍යවරයෙන්නේ ඔබතුමා අනුර ප්‍රදර්ශනයේ අපේ ඇමතිතුමාට මොකක් කියලාද කතා කරන්නේ ඇමතිතුමා කියලා කියන්නේ ඔව් අහන්න තිබ්බනේ ඇමතිතුමා මොකද්ද මේ කරපු වැඩේ අයියෝ සහෝදරයා මම පාර්ලිමේන්තුවේ ඉන්නකොට 2015 ඊයේ පෙරේදා මේ ප්‍රශ්න එළියට එන්න එනකන් අපි දන්නේ නෑ මේ ගෙසට් කරා කියලා ඔබතුමා කියපු කතාව තියෙනවානේ අඩි 6කට උඩ ගස් තියෙනවා නම් ආණ්ඩුව ඉඩම් හෝ තමුන්ගේ ගෙම හෝ අපිට කපන්න අයිතිය නෑ. ඒක වනරක්ෂණ ඩිපාර්ට්මන්ට් අවසර අරගෙනයි කපන්න ඕනේ. අපි හිතාගෙන හිටියේ මේ ඉඩම අපේ ඉස්සර කාලේ ඉඳලා තිබිච්ච විදිහටයි තියෙන්නේ. අපි නැති නිසා ගස් වැවිලා තියෙනවා කියලා තමයි ජනතාව ආවේ. නිකන් ජනතාව ආව නෑ. උදාහරණ මම ඒක කැබිනට් අමාත්‍යවරයෙක් කියන ප්‍රකාශයක් නෙවෙයිනේ ඇමතිතුමා. ගැසට් පත්‍රයක් තිබ්බයි කියලා දන්නේ නැහැ. මම ඔබතුමාට කියන්නම්. පරිසර සංවිධානයක් අභියාචන අධිකරණයට Court of Appeal එකට ගියා Center for Environmental Justice. ඒගොල්ලෝ රිට් නඩුවක් දෙම්මා. නැවත පදිංචි කිරීම නතර කරන්න කියලා රිට් of prohibition. ඒගොල්ලෝ ඉල්ලුවා. ඒ අතරතුර ඒකට අධිකරණ තහනම් නියෝගය. යාලා ස්ටේ ඕඩර්. ස්ටේ ඕඩර් එකක් ඉල්ලුවා. ඒක දුන්නේ නැහැ. ඒ දුන්නේ නැහැ. ඒ වෙලාවදී කියනවා ඔක්කොම වෙලා තියෙන්නේ මේ පදිංචි වීම වෙලා තියෙන්නේ හරි පිළිවෙලක් අනුව තමයි වෙලා තියෙන්නේ කියලා ඒදී මම මේක ඔබතුමාට මම කියන්නම් මෙතුමාම කියන ඉංග්‍රීසි භාෂාවෙන් මම රීඩ් කරන්න ඕ AG කියන්නේ නේ ඇටර්නි ජනරල් කියන්නේ එහෙම නැතුව අධිකරණය නෙමෙයි ඇටර්නි ජනරල් කියන්නේ රජේ ශාත් බදුර්දී නෙමෙයි කියන්නේ මේක මට නෙමෙයි තෝරන්නේ සිටින නීතිපතිතුමා කියන answering paragraph 14 of the petition the respondents categorically deny any forest clearing activity in the Wilpath National Park or the northern sanctuary of the Wilpath National Park. ඒක තමයි ඔබතුමා කියන area. හරි දැන් මම කියන්නේ the respondent submit further that the petitioner by making reference to the same is taking advantage of the extensive media coverage of alleged forest clearing in the Wilpath National Park in the last 1 year. ඔබතුමා අගන or so to distort a benign and lawful resettlement activity into an illicit racially motivated and politically sponsored destruction of a national treasure. ඔබතුමා ඔය පිටපත පොඩ්ඩක් දෙන්නකො මට. ඔබතුමාට කියන්න. දැන් මේක දැන් මෙතන නීතිපතිතුමාගේ අදහස ඔබතුමා කියන්නේ. එහෙම නැතුව අභියාචන අධිකරණයේ විනිශ්චය මණ්ඩලයේ අදහස නෙමෙයි. දැන් මෙතන නීතිපතිතුමා නම් කරලා තියෙන්නේ 9th responder. 9 වෙනි වග උත්තරකාරය. ඉතින් 9 වෙනි වග උත්තරකාරය මේ වගේ එකක් තමයි කියන්න ඕනේ. ඔබතුමා කියන්නේ එහෙම වෙන මොකද්ද කියන්නේ? එහෙම බෑනේ. මේ මිනිස්සුම විතරක් මේ AG එහෙම නීතිපතිතුමාට බොරුවක් කියන්න හෝ වැරදි විදිහට කියන්නේ එතුමාට ඔබතුමා මාව කැලේ යවන්න යන්නේ. දැන් ඒක නෙමෙයි ප්‍රශ්නේ. දැන් ඔබතුමාගෙන් මම අහනවා දැන් කොහොම හරි පරිසර අමාත්‍යාංශ මම කියපුවා එහෙම නෑ නේ ඔබතුමා. මේක politically motivated, politically sponsored by some people. They are doing I think against the resettlement purpose. ඔය ප්‍රශ්නේ නෙමෙයි ඔබතුමා උත්තර දෙන්නේ. දැන් කොහොම හරි පරිසර අමාත්‍යාංශයේ ලේකම්තුමා මේ කියන භූමි
රක්ෂිතද නැද්ද කියලා ඇහුවාම දීපු උත්තරය තමයි මේ. ඒක ඒ යුගයේ ඒක දීලා තියෙනවනේ රජයට අවශ්‍ය නම් නිදහස් කරන්න පුළුවන්. හැබැයි ඒක නිදහස් කළ යුතුයි. රක්ෂිතයෙන් නැවත ගැසට් කරලා බැහැර කළ යුතුයි. ඉතින් තාම මේ ක්‍රියාවලිය සම්පූර්ණ වී නැති බවයි මා දන්නේ. ඔව් ඒක තමයි දැන් ඊට පස්සේ මේවා ලබා දීලා තියෙනවා නම් දැනට යලි ගැසට් මගින් ඒවා බැහැර කරලා නැත්නම් රක්ෂිතයක් හැටියෙම තමයි පවතින්නේ. දැන් ඔබතුමාට ඇහුණානේ. දැන් ඔබතුමා ඒක අමාත්‍ය අංශ ලේකම්තුමාගේ අදහස පිළිගන්නවද නැද්ද? එතුමා කියන එක ඔබතුමා කියන එකත් ඒකයි එතුමා කියන එකත් ඒකයි. එතුමත් කියනවා ගෙසට් කරපු වන රක්ෂිතයට ගෙසට් කරා නම් එමෙතුවරයාට තියෙන බලතල අනුව ඒක ඒ විදිහකට නිදාස් කරනවා නම් ඒමත් ඒකයි ඇත්ත. නමුත් වැරදි විදියකට කොළඹ ඉඳලා මායිම දන්නේ නැතුව මේ මන්නාරම මුසලි තියෙන මන්නාරම දිස්ත්‍රික්කයේ මේ තව කෝඩිනේට් එකක් කන්දාංග නොච්චාගමට දාලා ගෙසට් කරපු එක වැරදි කියලා දැන් මොකද වෙන්නේ දන්නවද? දැන් තමයි ඒගොල්ලෝ මැනගෙන යන්නේ. තාම මැනලා ඉවර නැහැ හරියට. මැනලා තමයි හරි ගෙසට් එන්නේ. මේ ගෙසට් එක හෙට උසාවියට අපි කවුරුහරි ගියා නම් ඇයි යන්නේ නැත්තේ? දැන් ගිහිල්ලා තියෙනවා. අපි ආචන මේ ඔබතුමා දන්නවනේ මට විරුද්ධවත් මගේ මෙතන අටවනියා මමත් ඉන්නවා මේකේ. ජෙනරල් වගේම මමත් ඉන්නවා. මේකට මම මගේ පෙටිෂමක් ඉදිරිපත් කරනකොට ඔය ගිහිල්ලා තියෙන්නේ ඔබතුමාගේ පාර්ශවයෙන් නෙවෙයිනේ. ඔය කැලෑ කැපීමට විරුද්ධව වෙනත් සංවිධානවලින්. නේ ඔබතුමාලා ඔකේ පෙටිෂනර් වෙලා පැමිණිලිකාර වෙලා නඩුවක් පවරලා තියෙනවද? මම කියන්නේ පෙටිෂනර් ගියේ මොකටද? අපේ මේ කලාව විනාශ කරනවා කියලා නේ ගියේ. අපි කියන්නේ කලාව අපේ ගම්වලට අපේ ප්‍රදේශයට අපේ පදිංචි ප්‍රදේශයට LT 11කට ජීවත් වෙච්ච ප්‍රදේශයටයි අපි ගිහිල්ලා පදිංචි වෙලා ඉන්නේ කියලා අපි කියන්නේ. ඒ නිසානේ අපි උසාවියතුමා මං අහන්නේ ඇයි ඒ සම්බන්ධයෙන් අධිකරණයට ගිහිල්ලා ඔය අවනඩුව කියන්නේ නැත්තේ? අධිකරණයට අපි මේ ඉදිරිපත් කරලා තියෙනවා. හෙට අනිද්දා මේකට ඔබතුමා බලාගෙන ඉන්න අනිවාර්යෙන් මම නම් බලාපොරොත්තු වෙනවා. මට නඩුවක් කියන්න ඔබතුමා. නඩුවක් කියන්න. මේකේ මමත් ඉන්නවානේ. මමත් රෙස්පොන්ඩන්ට්නේ. මම වෙනම මගේ ලෝයර් හරහා මගේ නෑ නඩුවක් දැම්මහම උත්තර දෙන්න වෙනවානේ. ඕකට ආන්සර් එකක් දාන්න වෙනවා රිටන් සබ්මිෂන්ස් දාන්න වෙනවා. මට දාන්න බෑනේ මම මේ ප්‍රදේශයේ පදිංචි කෙනෙක් නෙමෙයි. ජනතාව ඒගොල්ලෝ එකතු වෙලා නඩුවක් දාන්න ලෑස්ති කරලා තියෙනවා. ඒ ජනතාවගේ ඔප්පුව 1906 වර්ෂ ඔප්පුව තියෙනවා. ඔබතුමා කොහෙද පදිංචි? මම මන්නාරම නගරයේ නගර ප්‍රදේශයේ. මුස්ලිම් විල්පත දැන් මේ ප්‍රශ්න දෙහිවල සූ එක පිටිපස්සේ නෙමෙයිද ඔබතුමා යන්නේ? නෑ මම එන්නේ මෙතන මන්නාරම තමයි මගේ මන්නාරම නගරයෙන් එහා. හොඳයි. දැන් මම ඔබතුමාට කියන්න ඕන මට මේක කියපු එකට මම කියන්නේ මේක ඔබතුමා කිව්වා අර ලේකම්තුමා කියන කතාව. මේක බලන්නකො මම නෙමෙයි කියන්නේ. වන රක්ෂණ ජනරාල් කියන්නේ. විලත්තිකුලම් විල්පත්තු අවට පදිංචි කිරීම ගැන එතුමා කියනවා එහෙම අපට ඇඟිල්ල දික්ක කර නොකර ඇත්ත සොයා බලන්න. කවුද කියන්නේ? වන සංරක්ෂණ ජනරාල්තුමා කියනවා. ඒ වගේම මේ බලන්න එලි කරන්නේ 2013 දීපු ඉඩම් පමණයි. වනජීවි කලාපයට අත තියලවත් නැහැ. හරි. දැන් ඔබතුමා ඔය පෙන්නන එක මං ගාවත් තියෙනවා. ඔබතුමා ගාව ෆොටෝකෝපි එක තියෙනවා. ඒක එතුමා ලේකම්තුමා කියනවා නම් ඒ ලේකම්තුමා කියන එක හරි. එතටම නමුත් මේ ඊටම ගෙසට් කරපු එක වැරදි විදියකට ගෙසට් කරලා තමුන්ගේ ඊටම මේ මිනිස්සු අනාථකන්තෝරේ එන්නකොට දැන් තමයි මායිම දාගෙන යන්නේ. නෑ ඔබතුමාගේ ඔය ෆොටෝකෝපි එකේ ඔරිජිනල් එක මං ගාව තියෙනවා. දැන් අනුර සතුරුසිංහ මහත්මයාගේ ප්‍රකාශනය කියන්නේ එතුමා කියනවා වනජීවී කලාපයට අත තියලවත් නැහැ. ඉතින් ඇත්ත අපිත් එහෙම කියන්නේ නෑනේ. දැන් නැෂනල් පාර්ක් එකට එහෙම නැත්නම් විල්පත්තුව ජාතික වන උද්‍යානයේ සම්බන්ධයෙන් නෙවෙයි ගැටලුව තියෙන්නේ. මේ පද්ධතිය සම්බන්ධයෙන් යහන්නේ. පද්ධතිය අපි 1990 වෙනි ඔබතුමාලා ඒ ප්‍රදේශයෙන් LTT තර්ජන හින්දා ආවයි කියන්නේ. මම හිතන්නේ නිෂ්පාදකතුමා අපිට බලන්න පුළුවන් වෙයි Google map එකෙන් 1990 වගේ ඒ දශකයේ තුල කොහොමද ওই ප්‍රදේශයේ තිබ්බේ කියලා. එමෙ පෙන්වන්නේ කියලා ඔබතුමා බලන්න. මේ තියෙන 1990. කෝ ජනාවාස පෙන්වනවා ඔබතුමා මට පෙන්වන්න කරුණා කළා. කොයි ඒරියාවක ඔබතුමා නන්නේ? ඔය මරිච්ච කටු කියන ප්‍රදේශය ඔය පෙන්වන්නේ. Google සිතියමින්. ඔබතුමා මට පෙන්වන්න. කොයිද එහාද මෙහාද ඔබතුමා කියන්නේ?
ඔය ලියලා තියෙන්නේ පැහැදිලිවම මර්ච සුදු කට්ටි පාටේ. කියලා. ඔව්. ඒ තියෙනවනේ ඒ ඒරියා තමයි මිනිස්සු ඉතින් මේ මිනිස්සු ඉන්න තැන වෙන මොනවද අතන තියෙන්නේ. මෙතන තියෙන්නේ ඔක්කොම මිනිස්සුනේ ඉඳලා තියෙන්නේ. කොහොමතුමාට ඔය Google සිතීමේ පෙන්වන්න පුළුවන්ද එහෙම නිවාස හරි මොනවා හරි ඉදිකිරීම හරි? ඒක ඒ කාලේ ඒ මිනිස්සු හිටිය තැන තමයි මම හිතන්නේ සුද්ධ කරලා ඒ පේනවනේ මේ ඔක්කොම මොනවද? ඔබතුමා කියන්නේ මේ පාරද කියන්නේ? නෑ පාර නෙවෙයි ඔය ප්‍රදේශයේ. මේක මොනවද? මේ මිනිස්සු හිටිය තැන මර්ච කට්ටි කාටි කුලි පාල කුලි කියලා. හරි අපි අවුරුද්දෙන් අවුරුද්ද ඔබතුමාට පෙන්වන්නද? 90 අපි බලමු. 1991 බලන්න පුළුවන්ද? මේ කොයි කාලේ ඔබතුමා පෙන්නන්නේ? මේ ඔය 1990. ඔබතුමා ඔය ඒ ප්‍රදේශයෙන් ආවයි කියන කාලේ. හොඳ 84 ඉඳන් පෙන්වන්නකො කලින් ඉඳන් එතකොට. ඔබතුමා Google මැප් එක මේ බලන්නේ තාක්ෂණයේ ඉහළම භාවිතාය තුළින් 1984 85 1986 87 88 ඉක්මනට පෙන්වනවා නම් හොඳයි අපිට 88 89 90 කිසිදු වෙනසක් පේන්නේ නැහැ නේ ගරු ඇමතිතුමා. අපි බලමු 91 පෙන්වන්න 92 මේ 95 හරි ඉක්මනට පෙන්වන්න 95 ඊට පස්සේ 96 පල්ලෙහා ඔව් 96 99 2000 ඒත් එහෙමම ඇමතිතුමා 2001 2003 2004 2005 2006 2007 මේ ඔය සූම් කරලා බලන්නේ එලා දර්ශන ළඟට අරගෙන බලන්නේ කරු ඇමතිතුමා ඔය මරිච්ච කට්ටි කියන ගම ඕක ඔය ඔබතුමා දන්න ඔය Google map එකෙන් ඔබතුමා කියනවා මරිච්ච කට්ටි ගම වන රක්ෂණයට අයිති නැහැ ඒ කාලේ. කෝ ජනවාස පේන්නේ නැහැ නේ කරු ජනවාසය මේ ඒරියාව ඒකෙන් අක්කර 1000ක් මිනිස්සුගේ ඉඩම මුල්ලිකුල මරිච්චකටි කඩුකුලි පාලකුල ඕනේ අපි අංකෝ දැන් නිෂ්පාදකතුමා ඔය කොතන මොනවද ඒක හමුදා කන්දවුරට අරන් දෙනවා. මෙතන අක්කර 1000ක් නාවික හමුදා කන්දවුරට අරන් අපි බලමු කන්දවුර පේනවද කියලා. හරි දැන් 2009 මේක ඔබතුමාට මම ඔව් 2000 කීයද ඔය පාර 2009 නිර්මාණය කරපු පාර පේනවා එමෙතුමා. ඔව් ඔබතුමා පිළිගන්නවනේ? ඔව් ඊට පස්සේ 2010 ඔන්න 2010 ඔන්න ජනාවාස වේගන එනවා 2011 ඊට පස්සේ එතකොට 2011 ඔන්න කොළ පාට තිබ්බේවා දුඹුරු පාට වේගන එනවා ඇමතිතුමා කපලා 2012ද? ඔව් 2012 2011 අපි සූම් කරලා බලමු මේ 2013 ඇමතිතුමා රයිට් එතකොට දැන් පේනවනේ වෙනස් වෙගෙන එන විදිය. මම පොඩ්ඩක් පැහැදිලි කරන්නද මේක? ඔව් කියන්න ඔබතුමා කියන්න. දැන් ඔබතුමා වේලාසෙන් පෙන්නපු එක ඇත්ත. වේලාසෙන් කිව්වනේ 2001 එනකන් 2009 එනකන් මේ මිනිස්සුන්ට යන්න බැරි වුණා. නෑනේ ඔබතුමා 2009 දී තමයි නෑ ඔබතුමා කීයේද කියන්නේ 2012 1990 දී තමයි 90 දී මිනිස්සු ගියා. මම හිතුවේ 1984 ඉඳන් ඔබතුමාට පෙන්වන්නේ. 84 90 දී ඔබතුමා පෙන්නනවා. නෑ 84 ඉඳන් පෙන්වුවා. ඒ මෙතන ඉන්නවනේ මරිචකටි කඩුකුලි පාලකුලි ගම තියෙනවනේ ඒක. දැන් එතකොට ඔබතුමා කියන්නේ මේ Google තාක්ෂණය වැරදි කියලා. නෑ වැරදි කියලා නෙමෙයි. ඔබතුමාට මං කියන්නේ මේ මිනිස්සු ඔය 90 ඔව් එක ගයක් පේන්නේ නැහැ නේද ඔබතුමා. අපිට පොඩ්ඩක් zoom කරලා බලන්න පුළුවන්ද? ඔය මරිච්ච කට්ටිය. කෝ ඇමතිතුමා ගයක් පෙන්වන්න. මරිචකටි කියන්නේ මේ එතන ඉඳලා එහෙ එනකම් මරිචකටි තමයි ශිලාවතොර දක්වා මරිචකටිය. මණ්ඩාරෝපත. ඔබතුමාට මං කියන්නේ හමුදාව පළවෙනි එක ගියේ මුල්ලිකුලමට. හරි ශිලාවතොරටම යන් කරුණා කළා. ඔව්. කෝ ගයක් පෙන්වන්න ඇමතිතුමා. 90 ශිලාවතරේ මිනිස්සු නැද්ද? නෑ මේ හැටිය නෑ මං කියන්නේ මේ කියන්න දෙන්නේ නෑ නේ ඔබතුමා.
මිනිස්සු නෙමෙයි මේ සුද්ධ කරේ දෙපැත්තම. එහෙනම්? හමුදාව සුද්ධ කරේ. හරි හරි. හමුදාව ක්ලයිමෝර් ගහපු නිසා 2009 මම දන්න විදිහට 2009 හමුදාව උතුරට පළවෙනි සටන පටන් ගත්තේ හෙලිකොප්ටර් ගිහිල්ලා බෑවේ. නෑ. ඒ මුල්ලිකුලම. ඔබතුමා වෙන දෙයක් කියන්නේ. නෑ, මම ඔබතුමාගේ ඉතාමත් ගෞරවයෙන් මම කියන්නේ. ගෞරවයෙන් කියන්නේ ඔබතුමාට මට කතා කරන්න ඉඩ දෙන්න මට ඔබතුමා 1990 ශිලාවතර මේ කොයිද ශිලාවතරේද? නෑ මේ මරිච්ච කට්ටිය. ඔව්. ඔව්, මම ඔබතුමා කියන්නේ ඔබතුමාට මරිච්ච කට්ටිය කියන්නේ ලොකු ගම්මානයක්. මම මෙතන ඔබතුමා පෙන්නපු තැනම මට කියන්න පුළුවන්. ඒ මරිච්ච කට්ටිය නෑ දැන් ඔබතුමාගෙන් ඔව්. ඉතාමත් ඔබතුමාගේ 1990 ඔබතුමා තමයි පෙන්නපු ඔය මම පැත්තෙන් පෙන්නන්න ආවේ යන්නේ. කියලා. මං 84 ඉඳන් ඔබතුමාට Google Map එක පෙන්නගෙන ඒ ආවා. පාර හිටියේ නෑ මිනිස්සු. ඒ පාරනේ ඔබතුමා පෙන්නන්නේ දෙපැත්තම පාර මිනිස්සු ඉන්නේ කියන දැන් ඇවිල්ලා තියෙන අලුතෙන් ඇවිල්ලා තියෙන මුළු ඔබතුමාට අවශ්‍ය තැන කියන්න මම පෙන්නන්න. 2012 වර්ෂයේ ඔබතුමාට අවශ්‍ය තැන කියන්න 84 පෙන්නන්නද? 84 මට ඕනේ නෑ. ඉතින් 90ට ඉස්සෙල්ලානේ. 90 නැත්නම් 89 තමයි මිනිස්සු ඒ ඒරියා වල ඉඳලා 90 තමයි එළව්වේ 90 ඔක්තෝබර්. නෑ ඔබතුමා මට කියන්න අහවල් අවුරුද්දේ අහවල් තැන පෙන්වන්න කියලා. එතකොට අපිට මේ විසඳ ගන්න පුළුවන් නේ. අපි කියන්නේ දැන් ඔබතුමාලා 90 දී ඔය ප්‍රදේශයෙන් ආවනම් ඔව්. ජනාවාස තිබ්බනම් Google Map එකේ තියෙන්න එපා. Google Map එක ඔබතුමා පිළිගන්නවද? ඔබතුමා කියන්නේ කවුරුත් හිටියේ නැහැ කියලාද කියන්නේ ඒක? ඔය ප්‍රදේශයේ හිටියේ නෑ නේතුතුමා. ඒ ප්‍රදේශ කියන්නේ පාරයිනේ ඔබතුමා කියන්නේ. ඒක පාරයිනේ නෙමෙයි. ඔව්. ඔය වන සංරක්ෂණ කලාප එහෙම නැත්නම් රක්ෂිත විදියට 2012 ගෙසට් කරපු ප්‍රදර්ශනය ආපා ඇමතිතුමා නම් කරපු ප්‍රදේශවල එහෙම ජනාවාස තිබ්බේ නෑ. එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න ඇති ඔය කැලේ කපන්න මිනිස්සු ගිහිල්ලා හිටියේ නැහැ. ආවෙක් අල්ලන්න ගිහිල්ලා. මිනිස්සු ගොවිතැන් කරා, ගව පාලනය කරා, හැන කල්ටිවේෂන් කරා ඒරියා වල තමයි කරේ. ජීවත් උනේ මේ කොටස තමයි. දැන් පෙන්නනවානේ මේක පල්ලෙහා තියෙන එක. පල්ලෙහා තියෙන එක මිනිස්සු හිටියේ නැහැ. මං කියන්නේ මෙතන ඉන්න ඉඩම අක්කර 1000ම නාවිකා හමුදා කඳවුරට අරන් දෙනවා. ඔබතුමා ගිහිල්ලා බලන්න හෙට. මං ගිහිල්ලා ඒක හරි. ඒ නිසා මේ මිනිස්සුන්ට යන්න තැනක් නැහැ. මේ ඔක්කොම ගෙසට් කරා වන රක්ෂණයට මේ මිනිස්සු ජීවත් වෙච්ච ගෙවල් හදලා ජීවත් වෙච්ච ඉඩම මේ හමුදා කඳවුරට අරගෙන ඉවරයි. ඉතින් ඒගොල්ලෝ ගව පාලනය කරපු වේව් කුඹුරු කරපු ඉඩම ඔක්කොම වන රක්ෂණයට ගෙසල් කරලා තියෙනවා. මිනිස්සුන්ට යන්න තැනක් නැහැ. ඊට පස්සේ මොකද කරේ? නෑ ඔබතුමාගෙන් ආපු ඔව්. ඔබතුමා ඒකට පිළිගත්තේ නැත්නම් මම මොනවද නේද කරන්නේ? ඔබතුමාගෙන් මං ඇහුවේ මගේ මං අඳපු චිත්‍රයක් නෙවෙයිනේ Google Map එකෙන් ගත්ත එක. ඔබතුමාට ඕනනම් පෙන්වන්න පුළුවන් 2015. තාම 2016 සිද්ධ වෙච්ච ඒවා ඇවිල්ලා නැහැ. 2015ත් පෙන්වන්න පුළුවන්. ඔබතුමාගේ සිටියේම බොරු කියලා මේ අර 2015 බලන්න නෑ බොරු කියලා අර බලන්න 2015 කොහොමද තිබ්බ වනාන්තරය දැන් තියෙන්නේ කියලා. ඒක තමයි මං කියන්නේ. කොයිද ඔබතුමා අහන්නේ මේකද? 1990 ඔබතුමා සඳහන් කරපු වර්ෂයේ තිබ්බ විදිහයි දැන් ඔය 2015 අග වෙනකොට තිබ්බ විදිහයි. දැන් 2016 නිර්මාණය කළ නැහැ. ඒක බැලුවොත් ඔයිටත් වඩා භයානක තත්ත්වයක් නෑ මෙතුමාලා බලන්න පුළුවන් ඉන්නේ. එහෙම මුකුත් නෑ. ඔබතුමාට මං කියන්නේ මේ පල්ලෙහා තියෙන සියලුම ඉඩම් නාවිකා හමුදා කඳවුරට ගත්ත නිසා අක්කර් 770ක් පාර අයිනම ඔබතුමාට මං කියන්නේ ඔබතුමාට ඒකත් කියන්න. ඔව්. මේක අහන්න හරියට මෙතන ඉඳලා යන පාර අයිනම දෙපැත්තම කිලෝමීටර් 100ක් හමුදාව තමුන්ගේ ආරක්ෂක හේතු නිසා සුද්ධ කරලා එලි කරලා පාඩට පෙන්නලා තියෙන නේවි කැම්ප් එක. ඔබතුමාට ඒකත් කියන්න. ඒක තමයි මං කියන්නේ ඒ ප්‍රදේශ ඔක්කොම තමයි මිනිස්සු හිටියේ. නෑ ඒ ප්‍රදේශවල හිටියේ මං ද්‍රවිඩ කිව්වට පස්සේ ජනතාව. උදා අහන්නකෝ මේ දෙපැත්තම හමුදා කඳවුර හමුදාව තමුන්ගේ ආරක්ෂක හේතු නිසා දෙපැත්තම සුද්ධ කරා. ඔබතුමා ඕනනම් ගිහිල්ලා බලන්න උතුර හැමතැනම පාරවල දෙපැත්තම මීටර් 100ක් LTT කාලේදී සුද්ධ කරා ක්ලියර් කරනකොට. එහෙම සුද්ධ කරපු නිසා මම නෙමේ තීරණය කරේ. ඒ කමිටුවක් පත් කරා ප්‍රෙසිඩෙන්ෂල් ටාස්ක් ෆෝස් එකෙන්. ඒ කමිටුව පත් කරලා මේ මිනිස්සුගේ ඉඩම ඔක්කොම නෑ කියලා ඔබතුමාට මම මේ වෙලාවේදී පැහැදිලි කරන්නම්. ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමා ප්‍රෙසිඩෙන්ෂල් ටාස්ක් ෆෝස් කියලා ටාස්ක් ෆෝස් එකක් පත් කරා. ඒ ටාස්ක් ෆෝස් එකේ බැසිල් රාජපක්ෂ එමතුමාත් ලලිත් වීරතුංග ලේකම්තුමා පීටි අර ෆොරින් මිනිස්ට්‍රි සෙක්‍රටරි ඇතුළු ආරස ලේකමින්ද ආමි කොමාන්ඩර්ස්ලා සියලු දෙනාම මෙම්බර්ස්ලා. ඒ කමිටුව වාර්තාවක් ඔබතුමාට මම කියන්නේ ඒ කමිටුව පත් කරා තව කමිටුවක්. ඒ කමිටුව කවුද? නැවත පදිංචි කිරීම අමාත්‍යාංශ ලේකම්තුමාගේ නායකත්වයෙන් වන රක්ෂණීය දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජෙනරල්, වයිල්ඩ් ලයිෆ් අධ්‍යක්ෂ ජෙනරල්, ආමි, නේවි, පොලිස්, ඒ වගේම GA, AGA ඔක්කොම දාලා ඒ කට්ටිය කිව්වා මුස්ලිම් ජනතාව
LTT එළවපු මිනිසා ලක්ෂයක් ඉන්නවා. මේ මිනිස්සු පදිංචියට යන්න සූදානම් වෙලා ඉන්නවා. යාළගේ ඉඩම් ඔක්කොම සමහර අය අරගෙන ඉවරයි. සමහරත් දැන් ගස් වෙවිලා තියෙනවා. සමහරව වෙන වෙන මිනිස්සු පදිංචි වෙලා ඉන්නවා. ඒ නිසා මේක මේ සර්වේ එකක් කරලා අයිඩෙන්ටිෆයි කරන කොච්චර කට්ටිය ගියා කියලා. දැන් ඔබතුමා කියන්නේ නාවික හමුදා කඳවුර නිර්මාණය කරපු ගම මොකද්ද කියලා? මුල්ලිකුලම මර්ච කට්ටිය මොල්ලිකුලම හිටියේ දෙමළ ජනතාවනේ. මුල්ලිකුලම හිටිය පැහැදිලිවම ද්‍රවිඩ මේ සහෝදරවරුන් හිටියේ. නෑ නෑ මුල්ලිකුලම කියන්නේ ගමට කතෝලික ජනතාව හිටියා. ඔව් දෙමළ කතෝලික ජනතාව. මර්ච කට්ටිය හිටියේ කවුද? මුස්ලිම් ජනතාව. එහෙනම් කරටිකුලි හිටියේ කවුද? මුස්ලිම් ජනතාව. පාලකුලිය කවුද හිටියේ? මුස්ලිම් ජනතාව. කොණ්ඩච්චි හිටියේ කවුද? මුස්ලිම් ජනතාව. මුල්ලිකුලම විතරයි කතෝලික ජනතාව හිටියේ. ඔව්. ඒක එහෙනේ ඉතින් නාවික හමුදා කඳවුර හැදුවේ. නාවික හමුදා කඳවුර මර්ච කට්ටියේ ජනතාවගේ ඉඩමුත් ඒකට අතුරු වෙලා තියෙනවා. ඔබතුමාට අක්කර 1000ක් නේ අරන් තියෙන්නේ. මේ ජනතාවට පදිංචියට ඔබතුමා දැන් පෙන්නන ඔක්කොම සිටියේම තියෙන ඔක්කොම අක්කර 770යි. ඕනනම් ඔබතුමාට මම තොරතුරුත් එක්ක දෙන්න. ඕ නෑ දැන් ඒක සහෝදරයා මේ බලන්න මේකම මේ කොමිටුවෙන් වාර්තාවෙන් තමයි මේ අක්කර 770ක් රිලීස් කරලා මේ ජනතාවට අක්කර භාගෙමින් සමහරට අක්කර 20කුත් තියෙනවා. මොන උපුත් ඔබතුමාට පෙන්වන්න පුළුවන්. මම දැන් පෙන්වනවා ඔබතුමාට මර්චකට ඔබතුමා කිව්වානේ මම දැන් පෙන්වන්න. ඒකත් එක්ක ඔබතුමාට මම පෙන්වන්න මර්චකටි පාසල් කවදාද පටන් ගත්තේ? මර්චකටි පෝස්ට් ඔෆිස් කවදාද පටන් ගත්තේ? ඒ වගේ දේවල් ඔක්කොම තියෙනවා. ඒක 1950 ගණන් වල පාසල් හදලා තියෙනවා. අපිට මොහොතක් ඉඩ දෙන්න ඇමතිතුමා. දැන් මේ ඊයේ පෙරේද දවසක ගිහිල්ලා ඉහළ අහසෙන් ලබාගත් දර්ශන. අවසාන දර්ශන ටික ඊයේ පෙරේද නෙමෙයි කලින් පෙන්නපු ඒවා බොහොම දින දෙක තුනකට ඉස්සලා ගත්ත ඒවා තමයි මුලින් පෙන්නුවේ. දැන් ඔබතුමා කියන්නේ වන සංහාරයක් වෙලා නැහැ කියලා දෙතන. හොඳ. ඒ දර්ශන දැක්කහමත් ඔබතුමා කියන්නේ අවුරුදු 22කින් පසුව තමුන්ගේ ගමට ගියාම ඉඩම ඔක්කොම අරගෙන තියෙනවා වන රක්ෂණයට ඔක්කොම තමුන් කල්ටිවේෂන් කරපිටම ගව පාලනය කරපිටම තමුන් ජීවත් වෙච්ච ඉඩම කොටසක් ගියා මේ නාවික හමුදාවට. ඊට පස්ව මේ ජනතාව බලෙන් ගිහිල්ලා පදිංචි වෙලා නැහැ. ඒ ජනතාවට LLRC කොමිෂමෙන් කියලා තියෙනවා. ඔබතුමාට මේ මෙතනම මට කියන්න පුළුවන් LLRC කොමිෂන් එකෙන් කියලා තියෙනවා මේ ජනතාවට අසාධාරණයක් වුණා. මේ ජනතාව අනිවාර්යෙන් පදිංචි කරන්න ඕන. ඒකට ආණ්ඩුව වැඩ පිළිවෙල මුස්ලිම් අයට විතරක් නෙමෙයි සිංහල ජනතාව ගැනත් කියලා තියෙනවා. මේ 40000ක් ඒ පළාතේ පිටත් වෙච්ච ජනතාව ඉන්නවා. ඒ ජනතාවත් පදිංචි කරන්න ඕන කියලා තියෙනවා. ඔබතුමා මට පෙන්වන්න LLRC කොමිෂන් වාර්තාවේ කොතනද තියෙන්නේ කැලෑ ඉඩම් වල කැලෑ ඉඩම් වල නෙමෙයිනේ. ඒකනේ වෙලා තින්න ඔබතුමාට කැලෑ ඉඩම් නෙමෙයි. කැලෑ ඉඩම් වල පදිංචි කරන්න කියලා නෙමෙයි. තමුන් හිටිය ගම් වල තමයි මේ කමිටු වාර්තාවක් අනුව පදිංචි කරලා තියෙන්නේ. ඒ LLRC කොමිෂන් කියපු එක ආණ්ඩුව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා මේ ජනතාව පදිංචි කරනවා කියලා ජෙනීවාවට කියලා හිටපු ඇමතුමා මහින්ද සමරසිංහ ඇමතුමා මාස 6ක් අතුල පදිංචි කරනවා කියලා පොරොන්දුනා. ඒකෙන් පස්ව තමයි ජනතාව ගියාම ඔබතුමාට මම කිව්වා කමිටුවක් PTF එකෙන් කමිටුවක් පත් කරා. ඒ කමිටුව GLත් එක්ක සාකච්ඡා කරලා ඒ තම වෙනමුල සමහර ගම්වල මුලතිය ගත්තාම වෙන මිනිස්සු පදිංචි වෙලා ඉන්නවා. මෙතන නාවික හමුදාව අත්‍යවශ්‍යනේ ආරක්ෂාව. ඒ නිසා ඒ ජනතාවට අක්කර කොච්චර ඕන කියලා ඉඩම තෝරලා ඒ ජනතාව ඉඩම් කච්චේරි තියලා ඒ ඉඩම ඔබතුමා කියන විදිහට අඩි 6කට වැඩිය තිබුණා නම් වන රක්ෂණයට අයිති. ඒ වෙලාව මේ ගෙසට් එළියට ආව නෑ. ඊයේ පෙරේදා මේ ගෙසට් එළියට අවිල්ලා තියෙන්නේ. 2012 දාලා ගෙසට් කරාට හංගලා තිබුණේ ඒක. ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නෑ. මාසයකට අතුලට පාර්ලිමේන්තුව හංගලා ගැසට් කරන්න කොහොමද එමෙතුමා? නෑ මේක කොහෙද තකල් කාර්යාලේ දාන්නේ? ගෙසට් කරලා මේ පත්තරෙන් දානවා. එහෙම නැත්නම් මේ ජන ඒජ් ඔෆිස් එකට එවනවද? පාර්ලිමේන්තුවට අනිවාර්යෙන් එවන්න ඕනේ. මේ ගෙසට් පාර්ලිමේන්තුවට ගියේ නෑ. ඔබතුමා මේක ප්‍රසිද්ධ ලේඛනයක් කියලා පිළිගන්නේ නැද්ද? මම නම් පිළිගන්නේ. මේක සම්පූර්ණම
අසත්‍ය වැඩක් කරලා තියෙන්නේ මේ අහිංසක ජනතාව LTT එළවපු ජනතාව තමගේ ගමට යනකොට තිබිච්ච ඉඩම ඔක්කොම වන රක්ෂණයට ගෙසට් කරනවා කියන්නේ එහෙනම් ඔබතුමා කියනවා නම් 90 මිනිස්සු නැත්තම් 1990 ගෙසට් කරලා තිබුණානේ වන රක්ෂණයටද ඒ 2012 කරන්න ඕන ඒකත් 2012 බලන ඔක්තෝබර් මාසේ තමයි ගෙසට් කරලා තියෙන්නේ ඇමතිතුමා ඔබතුමාට ඊටමත් පැහැදිලිව දර්ශන පෙන්නලා ඇහුවාම කෝ ජනවාස කියලා ඔබතුමා පෙන්නන එක මම කොහොමද පිළිගන්නේ ඒක තමයි ඔබතුමා කියන්න මට තැන කියන්න දවස කියන්න ඔබතුමාට මම එකක් මම සිංහල මුස්ලිම් දෙමළ කියලා කියන මිනිසෙක් නෙමෙයි ඔබතුමාලා දැන් පිළිගත්තා වන උද්‍යානයේ විල්පත වන උද්‍යානයේ මම විනාශ කරුවේ නැහැ මගේ සමාජයේ මුස්ලිම් ජනතාව පංජි කරලත් නැහැ කියලා ඔබතුමා පිළිගන්නවද දැන් විල්පත වන උද්‍යානයෙන් දකුණු පැත්ත බලන්නකෝ තබ්බෝ පැත්ත කොච්චර විනාශ කරලා තියෙනවද කවදා හරි ඔබතුමාලා බලලා තියෙනවද ටීවී එකේ කවුද හරි පෙන්නනවද ඒ වගේම නැගෙනහිර කවුද විනාශ කරන්නේ තබ්බෝ ඒක කවුද කියලා අහලා බලන්න මේ මිනිස්සු නෙමෙයිනේ මම නෙමෙයිනේ කරන්නේ මොන මාධ්‍යෙත් ඒක ගෙනියන්නේ මං කියන්නේ ඒක ඒගොල්ලෝ කරන නිසා අපි කරන්න ඕනේ කියලා මං කියන්නේ නැහැ අපි කවදාවත් අපිත් එන්වයරන්මන්ට් ෆ්‍රෙන්ඩ්ලි කට්ටිය අපි කවදාවත් වන රක්ෂණ විනාශ කරන මිනිස්සු නෙමෙයි මම නම් මං කියන්නේ මේක හමුදාව පාර දෙපැත්තම මීටර් 100ක් සුද්ධ කරලා තිබුණා. ඇත්තටම මේක ඇත්ත. මම බොරු කියන බෑ. මම ආණ්ඩුවේ එමෙතිවරයා. මෙතන ඇවිල්ලා බොරු කියන්න පුළුවන්ද? දෙපැත්තම ආරක්ෂක හේතු නිසා ශිලාවතොරේ ඔබතුමා පෙන්නපු තැන ශිලාවතොරේ ඉඳලා මර්ජිකඩ දක්වා සුද්ධ කරලා තිබුණා. ඒම සුද්ධ කරපු තැනින් මම නෙමෙයි මේ දාපු කමිටුව. ඒ නිලධාරිවරු ඔක්කොම මේ කමිටුව ලිස්ට් එකම ඔබතුමා කියවුණා. මම මේ කී දෙනෙක් මොන කමිටුවද ඔබතුමා කියන්නේ උතුරු වසන්තේ කමිටුවද? උතුරු වසන්තේ ප්‍රෙසිඩෙන්ෂල් ටාස්ක් ෆෝස් එකෙන් පත් කරපු කමිටුව. දැන් ඇමතිතුමනි ඔබතුමා උඩවලව ගිහින් තියෙනවනේ. ඒකට ඉස්සරහ මම පොඩක් මම උඩවලව නෙමෙයි මම පොඩක් කියන්න ඕන ඔබතුමාට. ඔබතුමා ඇහුවානේ මට මේ ඔක්කොම වැරදි මේ මිනිස්සු පදිංචි කරපු කියලා ඔක්කොම කිව්වා. මම කිව්වා මේකෙන්ම කියලා තියෙනවා මේ මාධ්‍යෙන්. ඔබතුමා කිව්වා Google Map වල පෙන්නුවා 1986 ඉඳලා 84 ඉඳන් පෙන්නුවා. ඒක 1996 තමයි Google Map එක මෙතන්නේ මෙහෙලා තියෙන්නේ ඒකේ. Google started from the 1996 ඔබතුමා හරියට අපිට අහලා බලන්න මම නෑ 1984 ඉඳන් නිල වාර්තා අපි පෙන්වනවා 96 ඉන් පස්සේ තමයි Google එක ඔබතුමාට අන්තර්ජාලයේ කොපර්නිකස් කියලා ටයිප් කරාම බලන්න පුළුවන් 1980 ගණන් වල ඉඳන් නෑ ඒකයි මම කියන්නේ ඒක වැරදි විදියකට මේක කියන්නේ මේකයි ඩ්‍රෝන් කැමරා පාවිච්චි කරලා තමුන් මාධ්‍ය ඔබතුමාගේ මාධ්‍ය නෙමෙයි මම කියන්නේ එක මාධ්‍ය මේක ගැන වැරදි තොරතුරු දිගටම කියනිච්චා ඒකේ උඩ තමයි මම ඔබතුමාට මම පෙන්නනවා මෙතන 7 වෙනි වදන්දිය කියු වගේම මම තව එකක් කියන්නම් answering the paragraph අර නීතිපතිතුමා කියනවා බලන්න නෑ ඔබතුමා අයිත් ඒකට එනවනේ නෑ නෑ මම කියන්න මේක එතුමා කියන එක තව එකක් කියනවා මම තව එකක් ඔබතුමා අර Google Map අභියෝගයට ලක් කරා ඒක දැන් ඔබතුමා කියන මොන අවුරුද්ද ඉඳන් කියලාද 96 ඉඳන් ඔව් 1996 ඉඳන් ඔබතුමා 96 ඉඳලා තමයි Google Map එකේ ස්ටාර්ට් වෙලා තියෙන්නේ ඔව් ඒ වුණාට 1980 ගණන් වල ඉඳන් කොපර්නිකස් කියන සැටලයිට් එකකින් ලබාගත් තොරතුරු පිළිගන්න බෑ ඔබතුමා ඉස්සර මට කිව්වේ Google Map කියලා Google එකෙන් ගත්තේ Google එකෙන් ගත්තේ වැදගත් නීතිඥ මහත්මයෙක් Google එකෙන් නැමතුමා ගත්තේ ඔබතුමා කිව්වේ Google ඒවත් Google එකෙන් ගත්තේ පෙන්නුවා මම ඔබතුමාට අයිත් දාලා පෙන්නන්න 96 තමයි Google ස්ටාර්ට් වෙලා තියෙනවා ඔබතුමා පොඩ්ඩක් අහගන්න ඒකයි මම කියන්නේ ඒ වගේ තමයි වෙලා තියෙන්නේ ඔබතුමාට මේ Google සමාගම සල්ලි වලට අරගෙන නිකුත් කරපු මැප් ටික තමයි 84 ඉඳන් පෙන්නුවේ නිල ඒවා පෙන්වුවේ නොලින ඒවා නෙවෙයි කොහොම හරි ඇමතුමා ස්ටාර්ට් වෙලා තියෙන්නේ ඒ වෙලාව තමයි ස්ටාර්ට් වෙලා තියෙන්නේ 96 පස්සේ අපි ප්‍රේක්ෂකයන්ට බාර දෙමු මේක අනිත් එක කවුද හරි කියලා ඔබතුමාට මම තව එකක් කියන්න ඕන ඔබතුමා පාරයිනම සුද්ධ කරපුවා පෙන්වනවා ඒක මම පැහැදිලි කරා මේ PTF කමිටුව මේගොල්ලෝ අයිඩෙන්ටිෆයි කරපු ඉඩම මේක ඔබතුමා මේ කියන දුන්නා නම් ලේසි මට මේක ඔය මොකද්ද ඔබතුමාගේ අතේ තියෙන ලේඛනය කියන්නේ ජනාධිපති කාර්ය සාධන බලකායේ ලේඛනය committee to make recommendation to resolve land related issues in Muslim villages displaced in 1990 2012 7 වෙනි මාස 16 වෙනිදා හරිද මර්චිකටි කරටිකොලි ගෙසට් කරලා තියෙන්නේ කවදාද කියලා පොඩ්ඩක් බලන්නකෝ නෑ දැන් ඔබතුමා ඉදිරිපත් කරන ලේඛනය ඉස්සලා කියන්නේ මොකද්ද කියලා මේක මේ presidential task force for resettlement development and security northern province ඒ task force එකේ ඒගොල්ලෝ 2012 7 වෙනි මාස 16 වෙනිදා ඒගොල්ලෝ අයිඩෙන්ටිෆයි කරනවා මන්නාරම මුසලි DS division ග්‍රාම නිලධාරි කොට්ටාස 15ක් number of villages 21ක් resettled families 3317ක් දෙනටම ඇවිල්ලා 2729ක් ඉන්නවා කියලා ඒ තොරතුරු තියෙනවා ඒකෙම යාළම කියනවා
it was decided the meeting give one calendar month of committee to submit its report. However, in view of the workload, suggest to submit the report of Mannar district within a month. මාසයක් අතුරට වාර්තාව දෙන්න කියලා මන්නාරම. ඒකට කවුද පාටිසිපේට් වෙලා ඩිවිෂනල් සෙක්‍රටරි. මේ ගවර්න්මන්ට් ඒජන්ට් ඔෆ් මැනා secretary to the ministry of resettlement. he is the chairman. උතුරු පළාත ආණ්ඩුකාරතුමා ඇතුළු ඔක්කොම මේකට ගිහින් තියෙනවා. ඒක විතරක් නෙමේ මේගොල්ලෝ කියන කාරණා කීපයක් තියෙනවා. ඉඩම එයි දෙන්න ඕනේ කියලා කාරණයක් කියනවා. මේගොල්ලෝට ඉඩම වෙන වෙන මිනිස්සු පදිංචි වෙලා ඉන්න ඒ වාර්තා ඔක්කොම තියෙනවා. ඒගොල්ලෝ තමයි සජෙස්ට් කරනවා මේ පාර අයිනෙම සුද්ධ කරලා තියෙන නිසා තව මීට 150ක් සුද්ධ කරොත් මේ ජනතාව නැත්නම් අවුරුදු 22 මාස හැම පත්තම ගස් වෙවිලා තියෙන නිසා මේ පාර අයිනම අපි මේ ජනතාවට අක්කර භාගයේ බැගින් පදිංචි කරමු කියලා. යාළුවාට අක්කර 20ක් තිබුණා යටත් 2000 ඔබතුමාට මම කියන්න ඕන මේ මිනිස්සු එක එකනට එක එක ඔප්පු ඇනුවල් පර්මිට් තිබුණා අක්කර 20ක් එක එක අවුරුදු දීගෙන කරගෙන හිටියා. මේ මිනිස්සු ඔක්කොම අනාථ කන්දවල ඉන්න වෙලාවදී 80000ක් උතුරු පළාත් සභාව අන්න නැගිටින පළාත් සභාව 80000ක් ඇනුවල් පර්මිට් ඔක්කොම ඒගොල්ලෝ LDO පර්මිට් කරා. ඒ වෙලාවදී එක පවුලට මේ වගේ LDO පර්මිට් හම්බුන්නේ නැහැ. ඒ නිසා මේ මිනිස්සු යනකොට හැම ඉඩම ඇනුවල් පර්මිට් අනුව පාවිච්චි කරපිටම තමුන් ජීවත් වෙච්ච ඉඩම කොටසක් නාවික හමුදා කන්දරට ගියා. ඉතුරු ඉඩම ඔක්කොම වන රක්ෂණයට ගෙසට් කරා 2012 වෙනකොට ඒ ජනතාවට ඉන්න තරක් නැහැ. ඊට පස්ව ආණ්ඩුව තමයි තීරණය කරේ මේ මිනිස්සු කැමති නැහැ බලෙන් තමයි මිනිස්සු අතන ගිහිල්ලා පදිංචි කරේ. මේ මිනිස්සු ඉල්ලුවේ කන්දවුර දෙන්න එහෙම නැත්නම් නාවික හමුදා කන්දවුර ඉස්සරහ තියෙන ඒගොල්ලෝ ජීවත් වෙච්ච මර්ජ කට්ටියගේ ඉඩම කරටිකුල ඉඩම ඒක පරණ ගම තමයි ඉල්ලුවේ. ඔබතුමා පොත පෙන්නපු එකෙන් තියෙන පරණ ගම් තියෙනවා. ඒක නිසා තමයි ඕල්ටර්නේටිව් ලෑන්ඩ් තමයි පාර අයින ඒක ජනතාව සුද්ධ කරුවත් නැහැ. ඒ ආණ්ඩුව තමයි සුද්ධ කළේ මේ මිනිස්සු පදිංචි කරලා. දැන් ඔබතුමා කියන්න සිලා වතුර මාර්ගයේ කොයි කොටසද ඔහම මේ ජනාධිපති කාර්යසාධක බලකායෙන් අවසර දීලා තියෙනවානේ. ඔව් අක්කර 770ක්. නෑ කිලෝමීටර් 23 කණුවේ සිට 29 කණුව දක්වා. කිලෝමීටර් 6යි 29 23 ගියාම 6යි. අපි බලමු දැන් ඔබතුමා මේකත් මේ Google Map එකත් වැරදි කියයි. අපි බලමු. කොහොමද දැන් ඇමතිතුමා දැන් ඔය ජනාධිපති කාර්යසාධක බලකාය විසින් ඔහොම වන සංරක්ෂණ භූමි ජනතාවට පදිංචි කරවීම සඳහා පැවරීමේ හැකියාවක් තියෙනවද කියන එක වෙනම ප්‍රශ්නයක්. අපි දැන් ඔබතුමා ඔය බලන්න ඔය සිලා වතුර මාර්ගය. දැන් ඕකේ බලන්න ඔය කියන කිලෝමීටර් 6ද ඔහොම සුද්ධ වෙලා තියෙන්නේ. කොයිද ඔබතුමා පෙන්නන්නේ කොයිද? ඔය සිලා වතුර මාර්ගය. ඒක තමයි මේ මේන් පාරම ඔබතුමාලා ලොකුවට පෙන්නුවාට මීටර් 100ක් දෙපැත්තම කිලෝමීටර් 13ක් තියෙනවා උතන. 13 මීටර් 100ක් නම් ගණන් කරලා බලන්නකෝ. මීටර් 100ක් පාරේ දිග අපි කියන්නේ. ඔව්. පාරේ දිග දැන් මේක පැහැදිලිව තියෙනවා කිලෝමීටර් 23 ඉඳන් 29 දක්වා කියලා. ඒක ඔබතුමා දන්නවනේ කිලෝමීටර් 6යිනේ. ඒක මෙතන තිබ්බට ආරම්භදී මෙන්න වෙන් කරා. වෙන් කරාට පසු ආරක්ෂක හේතු නිසා එක එක තැන්වල හමුදාවයි නාවික හමුදාවයි කෝටාබේ රාජපක්ෂ ආරක්ෂක ලේකම් මේ කාලේ හිටිය ආරක්ෂක ලේකම්තුමන්ලා සාකච්ඡා කරලා එක එක තැන්වල ඒගොල්ලෝ වෙන වෙන විදියකට නාවික හමුදාව එහෙම නැත්නම් හමුදාවට එහෙම නැත්නම් පොලිසියට ඒ වගේ ආරක්ෂාවට වෙන වෙන කැලලක ඒගොල්ලෝ මිනිස්සු පදිංචි කරලා නැහැ. දිගටම පදිංචි කරනවා නේ. ඔබතුමාට ගිහිල්ලා හෙටත් බලන්න පුළුවන්. දැන් ඔබතුමාට බලන්න පුළුවන් පාර හරහට. ඔව්. පාර හරහට ඒ කියන්නේ වනාන්තරය ඇතුළට සුද්ධ වෙලා තියෙන විදිය. ඒක මිනිස්සු සුද්ධ කරලා මිනිස්සු කවුරුත් හිටියේ නෑ ඉන්නේ නෑනේ. ඒක සුද්ධ කරලා කවුරු සුද්ධ කරලා තියෙන වනසත්තු සුද්ධ කරගෙනද? මිනිස්සු ඉන්නවද අතන කවුද හරි? නම මම අහන්නේ ඔබතුමාට අහන්නේ. ඔය කිලෝමීටර් එකට වඩා පාරේ නම් සුද්ධ කරලා තියෙනවා. ඒක මිනිස්සු ඒගොල්ලෝ නෙමෙයි මම නම් කියන්නේ. කවුද සුද්ධ කළා? ඒක මන් දන්නේ. ඒක සුද්ධ කරපු අය ඔබතුමාලා පොලිසිය ඉන්නවා. මේකට නීතිකව අනුකූලව කටයුතු කරන්න පුළුවන්. මේ මාධ්‍යෙන් ඇවිල්ලා මේ ජනතාවට විරුද්ධව කටයුතු මේ හැම එකම ඒ ජනතාවටම එල්ල කරන්නේ නැතුව කවුද හරි වැරද්දක් කරලා තියෙනවා නම් එහෙම සුද්ධ කරලා තියෙනවා නම් වැරදි නම් වැරදි විදියට කරපුවාට විරුද්ධව උසාවියට යන්න පුළුවන්. පොලිසියට එන්ජාත් දාලා උසාවියට එන්න පුළුවන් එහෙම නැත්තම්. නෑ දැන් ඔබතුමා ඔය පැත්තේ දේශපාලන බලධාරියානේ. එහෙම නෑ. එහෙම නැද්ද? එහෙම නෙමෙයි මම විතරක් නෙමෙයි දැන් ඉන්නවනේ TNA SLP UNP මගේ පක්ෂයේ 4 දෙනාම DCP චාමල්ලා දැන් ඉන්නේ ඔක්කොම. නෑ දැන් ඔබතුමා මේ ජනාධිපති කාර්යසාධක බලකායේ මේ ලේඛනයේනේ හුඟක් වෙලාට පුටුව දක්වන්නේ. දැන් ඔබතුමාට මතක ඇති උතුරු වසන්තය එහෙනම් ඔබතුමා කියන්නේ මේ මම පෙන්නන එක මර්ජිකටි පල්ලිය. මේක කියන්නේ මේකත් නෑ කියලාද කියන්නේ? නෑ ඕක තියෙනවා. ඕක තියෙනවා සීමාවෙන් එළියේ. ඔය මේ අපි කියන විල්පත්තු පරිසර කලාපයෙන් පිටත තියෙන්නේ ඕක. පරිසර කලාපයක් කියලා ඉස්සර තිබුණ නෑනේ. දැන් 2012 ගනේ පරිසර කලාපයක් ඔබතුමා කියන වන රක්ෂණයට
ගෙසට් කරලා තියෙන්නේ 2012නේ. ඒ ඉඩම ඔක්කොම ඒ ඔය කියන කොටස අහක් කරලා තමයි ගැසට් කරලා තියෙන්නේ. මේ බලන්න. ඔය ටික අයිති වෙන්නේ නැහැ නේ ගැසට් කරපු සීමාවට ඔබතුමා ඔය පෙන්වන මර්ජි කට්ටි මං එන්නේ මර්ජි කට්ටි. දැන් මර්ජි කට්ටි ජනතාවට එහෙ පදිංචි කරපු එකට ඒ මිනිස්සු පලිද ඒ ඉඩම වෙන වෙන උමනාවට අරගෙන ඒ මිනිස්සු ගිහිල්ලා පාර අයින පදිංචි කරාට මිනිස්සුද පලිද. දැන් ඉතාමත් සරල විදිහට ඇමතිතුමා නෑ මම දැන් ඔබතුමාගේ ඉස්සෙල්ලා ඇහුවා ඔබතුමා උඩවලව ගිහින් තියෙනවද කියලා. උඩවල ගිහිල්ලා නැහැ. දැන් උඩවලව ගියොත් අදත් දකින්න පුළුවන් උඩවලව මේ ප්‍රදේශයේ හිටපු ජනතාවගේ ඉඩම් පවරගත්ත පාසල් මර්ජි කට්ටි පාසල් මං කියන්නේ. නෑ පාසල් මිනිස්සු නැතුව නෑ ඉන්න බෑනේ පාසල් මේක. ඔබතුමා මේ බෝකුව පෙන්නන්න මේක කියන්නේ මේක බෝකුව මේ පාසල් මේක පල්ලිය මේ පාලකොළි පල්ලිය මේක මම මේ 86 හදපු ඒ මේක ඊයේ පෙරේදා හදපු මේක නම් ඊයේ පෙරේදා හදලා තියෙනවා මේක ටෑන් මේ පරණ පල්ලිය මේක කඩිකුලිය තිබිච්ච පරණ පල්ලිය මේක ටෑන් එක. ඒ වගේ මේක මේ බලන්න මේක මර්චි කට්ටිය තිබිච්ච පල්ලිය. ඔය එහා පැත්තේ බීච් එක නේද ඇමතිතුමා තියෙන්නේ? කොයිද බීච් එකද? ඔය ඔබතුමා පෙන්නන ඔබතුමා ආරම්භදී පෙන්වුවානේ ආරම්භදී 90 පසුව පෙන්වුවානේ. ඔව්. අර සමහර ඒරියා මැද ඒරියා විල්පති ඉවරුණාට පසුව මෝදර ගම්මාරු කියලා තියෙනවා. මගේ මැප් එක දැන් ඔබතුමා ওই පෙන්නන පින්තූරු අපි අර ඔබතුමා Google Map එක අභියෝගයට ලක් කරා වගේ අභියෝගයට ලක් කරන්නේ අපි බොරු කියන්නේ නැහැ. 96 සිටියම 96 ඔය ප්‍රදේශවල පදිංචි වෙන එක කිසිම ප්‍රශ්නයක් නැහැ ඇමතිතුමා. ඔය ප්‍රදේශවල පදිංචි වෙන එක ගැන නෙවෙයි. ඒ වගේම අවතන් වූ ජනතාව පදිංචි කරවීම සම්බන්ධ කිසිම ප්‍රශ්නයක් නැහැ අපිට. ඔබතුමා කියන්නේ ඔක්කොම වෙන මිනිස්සු පදිංචි කරලා නෑ දැන් ඔබ රයිට් මේක තියෙනවා මම ඔබතුමා පෙන්නපු එක මම පෙන්නන්නම්කෝ. මේකයි ඔබතුමා පෙන්නපු පාර. මේකයි මර්චි කට්ටිය. මේකයි කරඩි කුලිය. මේකයි ඔබතුමා පෙන්නුවේ මේ ප්‍රදේශය. මේකයි ඔබතුමා කිව්වේ මේ කවුද සුද්ධ කරේ කියලා මගෙන් ඇහුවා. මේක ඔබතුමා අතන පෙන්නුවා. මේක තමයි පෙන්නුවේ ලොකුවට. මේක කොහෙද දන්නවද? මේ කොයිද කියන්නේ කොන්ටැක්ට් එක මේක නෑ ඇමතිතුමා දැන් රක්ෂිතයෙන් එළියේ තියෙන ගම්මාන ගැන කිසි ප්‍රශ්නයක් නෑ. රක්ෂිතයෙන් එළියේ ජනතාව ඉන්න ඕනේ. කිසි ප්‍රශ්නයක් නෑ. දැන් මම ඔබතුමාගේ කලිනුත් අහන්න හදපු එක ඔබතුමා අහන්න දෙන්නේ නෑ. දැන් උඩවලව රක්ෂිතයක් විදිහට නම් කරද්දී ඒ ප්‍රදේශයේ හිටපු ජනතාව ඉවත් කරා. හරිද? ඊට පස්සේ කුමන රක්ෂිතයක් විදිහට ඉවත් කරලා කොයිද හරි පදිංචි කරානේ? ඉවත් කරානේ ඇමතිතුමා. ඉවත් කරාට ඉවත් කළා කොහේ හරි පදිංචි කරා. ඔව්. කොළඹ ඉන්න මිනිස්සුවා ඉවත් කරලා බිල්ඩින් කොහේ හරි පදිංචි කරා. ඒක වෙන කොහෙද පදිංචි කරන්න ඕනේ නේ. මේ මිනිස්සු අනාථ කන්දෝරේ ඉන්නකොට ඒ මිනිස්සුගේ අදහස් ගන්න නැතුව මිනිස්සුන්ට දෙනුම් දීමක් කරන්න නැතුව ගෙසට් කරලා තියෙනවා ඔබතුමා කියප වේපල් මාවිල්ලු ඔබතුමා කියන අනිත් කල්ලාරු හැම ඒකම ගෙසට් කරලා තියෙන්නේ මිනිස්සු නැති වෙලාවදී මිනිස්සු දෙනුම් දීමක් කරන්නේ නැතුව මිනිස්සු 2012 එනකොට තමයි ගෙසට් කරලා තියෙනවා කරලා හංගලා තියෙනවා මේ කොළඹ. ඒ වෙලාව මේ මිනිස්සුන්ට දෙන්න ඉඩ නැති නිසා මම නෙමෙයි මේ ප්‍රෙසිඩෙන්ෂල් ටාස්ක් ෆෝස් ජනාධිපතිතුමා දාපු ටාස්ක් ෆෝස් එකක් ඒ ප්‍රදේශයට තව කමිටුවක් පත් කරලා නැවත පදිංචි කිරීම ඒ කාලේ මම නෙමෙයි එමෙති මිල්රොයි ෆර්නාන්ඩෝ එමෙතුමා ඒ කාලේ එමෙතිවරයා. එතුමාගේ ලේකම් සෝද්දාස එමෙතුමාගේ නායකත්වයෙන් මේ කමිටු වල ඉන්න කට්ටිය මම කිව්වා ඔබතුමාට. ඒගොල්ලෝ විසිට් කරලා බලලා ඒ ඉතියේ මර්ජි කට්ටි මිනිස්සු පරණ ගම ඉන්න බෑ. කල්ටිකුල ඉන්න බෑ. එහෙම නැත්නම් පාලකුල ඉන්න බෑ. එහෙම නැත්නම් එහෙ ආරක්ෂක හේතු නිසා ඕ එහෙම නැත්නම් නාවික හමුදාව ළඟ තියෙන නිසා මෙතන දෙන්න බෑ කියලා ඒගොල්ලෝ තමයි පාර අයිනම දිගටම මීටර් 250 අක්කර 770යි. වැඩි නෙමෙයි ඔබතුමා පෙන්නනවා නම් අක්කර 15000ක් විතර පෙන්නුවා මෙතන. අක්කර 770 විතරයි මේ මිනිසුන්ට අක්කර භාගයේ බැගින් දීලා තියෙනවා. ඉතුරු ඊටම මේ මිනිසු කපලත් නැහැ, සුද්ධ කරලත් නැහැ, විනාශ කරලත් නැහැ. සුද්ධ කරපු මිනිසු කවුද කියලා මේ වැරදි කරපු මිනිස්සුන්ට දඩුවමක් දෙන්න කියලා තමයි මං කියන්නේ. අපේ අය කවුද හරි එක අංගලක් හරි මේ දුන්නේ ඊටමට වඩා වැඩි සුද්ධ කරලා තියෙනවා නම් ඒකත් මං කියන්නේ ඒකත් වැරදි කියලා. එහෙම මිනිස්සු එහෙම කරලා නැහැ. නෑ ඔබතුමා මේ හුඟක් වෙලාවට මේ ලිපිය සහ උතුරු අසන්තය ක්‍රියාවලිය ඊට පස්සේ මේ ජනාධිපති කාර්යසාධක බලකායන උපුටා දක්වන්නේ. දැන් ඔය උතුරු අසන්තය ව්‍යාපෘතියෙන් පත් කරන විද්වතුන්ගේ කමිටුවක්. දැන් දේශපාලඥයන් හෝ සාමාන්‍ය මිනිසුන් නෙවෙයි මේ විෂය සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් තිබෙන 3 දෙනෙක්. ඔබතුමා දන්නවා ඇති මහාචාර්ය බුද්ධි මාරඹගේ මැතිතුමා, ආචාර්ය ආනන්ද මල්ලවතන්ත්‍රී මැතිතුමා, ඒ වගේම ආචාර්ය කෝන කෙනන් කියන විදේශික ජාතික මහත්මයා. කවදාද මම නම් දන්නේ නැහැ. අදයි දන්නේ. කවදාද ඔබතුමා දන්නේ නැහැ? ඒ කමිටුව මම දන්නේ නැහැ. කවදාද පත් කරලා තියෙන්නේ? මේ 2012 දී. මොකද ඒ කමිටුව වැඩ පිළිවෙල? උතුරු වසන්තය ඔස්සේ
අවතැන් වූ ජනතාව පදිංචි කරවීමට පත් කරපු විශේෂයෙන්ම EIA රිපෝට් එක හදන්න පත් කරපු කමිටුව. දැන් ඔවුන්ගේ සිතීම තියෙනවා ඇමතිතුමා අපි පොඩ්ඩක් බලමු. ඔවුන් කොයි තැන්වලද අවතැන් වූ ජනතාව පදිංචි කරන්න කියන්නේ. දැන් මෙතන ඇමතිතුමා ඔබතුමා අවධානය යොමු කරන්න ඉතාමත් පැහැදිලිව ඔය රතු පාට තිත් වලින් දක්වලා තියෙන්නේ මේ කමිටුව විසින් නිර්දේශ කරන ස්ථාන. ඊට පස්සේ පදිංචි වීම සඳහා අවතැන් වූවන්ට පදිංචි වීම සඳහා සුදුසුයි කියලා ඔවුන්ගේ යටිතල පහසුකම් තිබෙන ඒ වගේ ඔවුන්ට ඉතාමත් හොඳ ජීවිතයක් ගත කරන්නට පුළුවන් පරිසර විනාශයක් සිදු නොවන ස්ථාන. කවදාද මේ ජනතාවට ඔබතුමාගේ මරිච කට්ටිය ජනතාවට මම කවදාවත් අහලා නැහැ මේ කතාව. ඒක ඔබතුමා පෙන්නන්නකෝ පත් කරපු කමිටුව ලියුම අපොයින්ට්මන්ට් ලෙටර් එක දෙන්න මට මේ තුන් දෙනෙක් පත් කරපු කවුද පත් කරේ කවදාද පත් කරේ එයාලට දුන්න කාර්යභාරය ඒගොල්ලෝ කවදාද ගියේ ඔබතුමාට සම්පූර්ණ වාර්තාව දෙන්න පුළුවන්. දෙන්නකෝ. මම විරාමයක් ඇතුළත ගෙනල්ලා දෙන්න. දෙන්න. ඔබතුමාට මම දන්නේ ඇත්තටම ඔබතුමා කියන දැනගන්න දන්නේ ඒකයි. ඒ වගේ දන්නේ ඔබතුමා මේ ගැසට් එක නිකුත් කරා කියලා දන්නේ නැති ඇමතිතුමානේ නේද? 2015 වෙනකම් මේක හංගලා තිබුණේ එත්ත කියන්නේ මම කැබිනට් මණ්ඩලයේ ඉඳලා ඔබතුමා මේ ගැසට් එක නිකුත් කරා කියලා කැබිනට් එකෙන් දන්නේ නැහැ. නෑ කොහොම හරි දැන් මේ ඔබතුමා හුඟක් වෙලාවට මේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මම කියනද ඔබතුමා කියවනේ PTF කියලා මම කතා කර මේක කවුද මේක මට පෙන්නන්න මේ කවුද අතිගරු ජනාධිපතිතුමා තමයි පත් කරන්නේ කවුද බෙසල් රාජපක්ෂ මහත්මයා ලලිත් වීරතුංග මහතා කෝටාබේ රාජපක්ෂ මහතා සුමිත් අබේසිංහ මහතා යුවල් හාල්දීන් මහතා WA කුමාරසිරි ජාතික ගොඩනැගිල්ල යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් අමරසේකර මහතා ෆර්ඩිනන්ඩ් මහතා W දිසානායක මහතා අතුල කහඳ ලියනගේ මහතා ඇතුළු යා මාසල් ඔබතුමා මොකක්ද ඔක කියන්නේ DA පෙරේරා මහතා මේ PTF ප්‍රෙසිඩෙන්ෂල් ටාස්ක් ෆෝස් කියන්නේ පොඩි කමිටුවක් නෙමෙයි මම කියන්නේ ඉන්න කට්ටිය කවුද කියලා ඔබතුමාට කියන්නේ ඒ රියල් ඇඩ්මිරල් ෆොන්සේගා දැන් ඉන්න ලුතිනන්ට් ජෙනරල් ෆොන්සේගා මහතා අපේ ඉන්න අපේ ෆීල්ඩ් මාස්ටර් ෆොන්සේගා මහත්මයා ඒ වෙලාවේ ඉතේ තනතුරු ඇඩ්මිරල් W කර්ණංගොඩ නේවි කොමාන්ඩර් හිටපු නේවි කොමාන්ඩර් එතුමා ඇතුළු කණ්ඩායම තමයි ජනාධිපතිතුමා අතිගරු ජනාධිපතිතුමා ඒ කාලේ හිටපු ජනාධිපතිතුමා පත් කරන්නේ. ඒ කමිටුව තමයි පත් කරනවා තව කමිටුවක් පත් කරනවා. ඒ කමිටුව සභාපතිවරයා පත් කරනවා. මේ ජනතාව පදිංචි කිරීම සඳහා නැවත පදිංචි කිරීම අමාත්‍යාංශ ලේකම්තුමාගෙන් නායකත්වයෙන් තව කමිටුවක් පත් කරනවා. ඒකත් මේ නීතිපතිතුමාගේ මම දැන් කිව්වේ නීතිපතිතුමාගේ වාර්තාව. ඒකෙන්ම ඒ කමිටුව තියෙනවා ඒ ඉඩම් සොයා බලන්න ඉඩම් කොමිටුවක් තව එකක් පත් කරනවා. නෑ දැන් ඔච්චර කමිටු පත් කළා කිසිම වැරදක් කරලා නෑ කියලා පෙන්වන්න තමයි මම කියන්නේ මේක එක එක සිටියම Google Map එකක් පෙන්නලා වැරදි විදියකට නෑ දැන් ඇමතිතුමා ඔච්චර කමිටු පත් කළා අර ගැසට් එක රිවයිස් කරගන්න බැරි වුණානේ. මොන ගැසට්? දැන් ඔය අනුර ප්‍රදේශනේ අප ඇමතිතුමා පත් කරපු මේ ඒක අපිට ප්‍රශ්නයක් නෑ බොරු ගැසට් එකක් පත් කරලා මිනිස්සු ඉන්න ටි කාලේ කවුද ඔබතුමානේ බොරුයි කියන්නේ? අධිකරණයකින් කියලා තියෙන දේ ගැසට් එක වැරදි ගැසට්. මම කැබිනට් ඇමතිවරයා හිටියට මම කියන්න කැමතියි. සම්පූර්ණයෙන්ම වැරදි ගැසට් වෙන මිනිසුන්ට එහෙම කරා නම් අද වෙනතුරු වෙනස් කරන්න ඇති ඉල්ලා වෙනස් කරන්න ඇති මේ මිනිසු අහිංසක මුස්ලිම් ජනතාව කවුරුත් මේ ජනතාව කිසිම වැරදක් කරපු නැති ජනතාව මේ රට වෙනුවෙන් කැප කරපු නිසා LTT එලවලා දෙන්නේ LTTගේ අරමුණට රට බෙදන ව්‍යාපාරයට ඒ ජනතාව එදා එකතු වුණා නම් අද විල්පතුත් නැහැ රටත් නැහැ අනිවාර්යෙන් ඒ වගේ shopping bag උත් එක ඇවිල්ලා අවුරුදු 22ක් අනාථ කඳවුල හිටියේ ජනතාවට මේ කමිටුවක් පත් කරලා ඒ ජනතාව පදිංචි කරන්න කියලා LLRC වාර්තාවක් LLRC කොමිෂන් එකෙන් කියනවා මේ මිනිස්සු පදිංචි කරන්න කියලා. ඒකත් මේකෙන් කියනවා මම අනිවාර්යෙන් මේ ජනතාව පදිංචි කරන්න ඕනේ. කැලෑ කපන එක තමයි ඇමතිතුමා ප්‍රශ්නේ. කැලෑ කපන මේ මිනිස්සු නෙමෙයිනේ කැපුවේ. නෑ අනිවාර්යෙන් පදිංචි කරන්න ඕනේ. මිනිස්සු කවුද කියලා සොයා බලලා ඒකට දඩුවමක් දෙන්න. දැන් ඔබතුමා මේ උපුටා දක්වන්නේ ඔක්කොම පෙන්නලා වෙන මිනිස්සු කපපුවා ඔක්කොම පෙන්නලා අක්කර 8000ක් මේ කජුවත්ත කියලා සුද්ධ කරලා තියෙනවා අක්කර 8000ක්. දැන් ඔබතුමා පෙන්නපුවේ ඒක තමයි ලොකුවට මගේ ඇහුවා. ඒක රජේ ඉඩමක් නේ. රජේ ඉඩම ඒකත් වань රජේ සුද්ධ කරන්න පුළුවන් නේ. එහෙනම් ඒ අනිත් ඒවාත් ඔබතුමා කියනවා අනිත් ඒවාත් රජේ ඉඩමනේ මං කියන්නේ මේ පාරයින දෙපැත්තම දැන් ඇමතිතුමා මට කියන්න දැන් ඔබතුමා 2013 2/14 දින වන සංරක්ෂක අධ්‍යක්ෂ
KG ආර්යදාස මහතාගේ ලිපිය දන්නවනේ. ඔව්. දැන් මේ ලිපිය මත පදනම් වෙලා තමයි ඔබතුමාලා බොහෝ තීන්දුව తీරන ගත්තේ. මොනවද තීන්දුව නෑ දැන් ඔය මන්නාරම ප්‍රදේශයේ ඉඩම් අක්කර කීයක් භාවිතා කරනවද? ඊට පස්සේ මේ කිලෝමීටර් ගාන මේ බොහෝ දේවල් නිර්දේශ කරන්නේ මේ ලිපියෙන්. ඔබතුමා ඇහුවානේ එල්එල්ආර් සික නෙහුවානේ මට මං කියන්නද? මොකද ඔබතුමා ඇහුවා එල්එල්ආර් සික කොතන කියලා තියෙන්නේ කියලා ඇහුවා මේක. මං කියන්නම්. නෑ කැලෑ කපන්න කියලා නෑනේ. කෙලා කැපන කියලා නෑනේ. මමත් කෙපුවා කියලා කියන්නේ නෑනේ. නෑ නෑ දැන් ඕකේ කියන්නේ අවතන් වූවන්ව ඔබතුමාගේ ගම ස්ථානගත කරන්න ඕනේ. අනිවාර්යයෙන් ඒක උඩ තමයි LLRC නෙවෙයි අපිත් කියනවා නෑ මෙතුමා. එහෙනම් කොයිද පදිංචි කරන්නේ මේ මිනිස්සු? ඔබතුමා කියන්නෝ කියනවා. නෑ මම ඔබතුමාගේ අහන්නේ. උතුරු වසන්ත මැප් එකෙන් පෙන්වුවේ ඇමතිතුමා. ඊටවත් විද්වත් කණ්ඩායමක් විසින් නම් කරපු ස්ථාන. ඒක අදයි මමත් දන්නේ ඔබතුමාට කවුද හරි වැරදි තොරතුරක් මම එනවා කිව්වම ඔබතුමාට ලියලා දෙන්නද? මේක ඇත්තටම සහෝදරයා ඔබතුමාට වාර්තාව ලබා දෙන්න. ඒක කවදාවත් මේ වගේ කමිටුවක් අපිට පොඩ්ඩක් පුළුවන් නම් නිෂ්පාදකතුමා ඒ වාර්තාව මැදිරියට ලබා දෙන්න. ඔව්. ඒ කමිටුවක් පත් කරපුවක් දන්නේ නැත්නම් කොතන පදිංචි කරන්න කියලා එහෙනම් තව කමිටුවක් ඕනේ නැහැ. මේ තියෙන වාර්තාව ඇමතිතුමා. මේ මට කොපියක් මෙතන දෙන්නකෝ බලන්න කොපි එකක් දෙන්න. ඔබතුමාට කොපි එකක් දෙන්නම් 2014 ඔක්තෝබර් පත් කරපුව කමිටුව කවුද පත් කරේ කියලා ඕන. නිකන් දැන් NGO කාර්යොන්ට එන්වයරන්මන්ට් කියලා නඩුවක් දාපුවම කෝටි ගණන් ඩොලර් එනවා. ඒ වගේම ඒ පත්තරයෙන් හරි මාධ්‍යයෙන් හරි මොනවා හරි තොරතුරක් NGO විනාශ කරා කියලා දාපුවම ඒකට වෙනම NGO වලින් සල්ලි යනවා. ඒකටත් ගොඩාක් ඔබතුමා කියන මටත් එහෙම මොනවා ඔබතුමාට නෑ මං කියන්නේ. ඔබතුමාට නෙමෙයි මේ කියන්නේ. හොඳයි දැන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලිපිය. ඊට පස්සේ මේ ලිපිය 2013 2/14 තමයි දින දාලා තියෙන්නේ. ඊට හරියටම දවස් 20කට පස්සේ ඉඩම් කොමසාරිස් ජෙනරාල්තුමා ඔබතුමා හොඳටම දන්නවා මේ ඉඩම් කොමසාරිස් ජෙනරාල්තුමාට තමයි මේ ඉඩම් මුදා හැරීමේ බලය තියෙන්නේ. එතුමා ලියනවා ප්‍රාදේශීය ලේකම් මුහුදුබඩ පත්තුව කියලා. මේක මන්නාරමනේ මුල්ලතිව් මේක මුහුදුබඩ කොටුව දෙන්නේ මුල්ලතිව් දිස්ත්‍රික්කේ. නෑ දැන් ඔබතුමා මේ ලිපිය ගැන දැක්කද? ඔබතුමා මේ කියගෙන යන්නකෝ. ඔබතුමා කියගෙන යන්න. උතුරු හා නැගෙනහිර පළාත්වල ඉඩම් බෙදා දීමේ කටයුතු తాවකාලිකව අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබියදී. ඒ කාලේ අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් අරගෙන තියෙනවා උතුරු හා නැගෙනහිර පළාත්වල තියෙන ඉඩම් බෙදන එක తాවකාලිකව නවත්තන්න. අන්න නෙවෙයි කියන්නේ RGM රාජපක්ෂ මහතා ඉඩම් කොමසාරිස් ජෙනරාල්. එතකොට දැන් එහෙම තත්ත්වයක් තීදී තමයි දැන් මේ ඉඩම් බෙදීම සම්බන්ධයෙන් මේ දවස්වල කටයුතු කරලා තියෙන්නේ. ඊට පස්සේ විසින් තීරණය කර තිබෙදී ඉහත පවුල් සඳහා නව ඉඩම් බෙදා දීමට ඔබ විසින් කටයුතු කිරීම ගැටලු සහගත බැවින් රජයේ ඉඩම් බැහැර කිරීම සම්බන්ධයෙන් මේ වන විට පනවා ඇති නීති හා රෙගුලාසි අනුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව කාරුණිකව දන්වමි. ඔබතුමා ඒක මොකද්ද කියන්නේ? ඒ කාලේ කැබිනට් මණ්ඩලයේ තීරණයක් අරන් තියෙනවා. ඒ කැබිනට් මණ්ඩලයේ ඔබතුමා ප්‍රබල අමාත්‍යවරයෙක් විදිහට හිටියා. දැන් එතකොට ඔබතුමා ඒ තීරණ මේ ගැසට් නිවේදන මේ සියල්ලම එකහෙලාම ප්‍රතික්ෂේප කරනවද? මොකද්ද මේක ෂෝට්ලි මට බ්‍රීෆ් කරන්නකෝ. ඔබතුමා කියන්නේ මුහුදු තෝටපොත්වල කියන්නේ මන්නාරම නෙමෙයි ඒක. ඔව්. ඒක තියෙන්නේ මුහුදු තෝටපොත්වල කියන්නේ ඔබතුමා කියවනේ කරදරපත් ඩිවිෂන් එක මන්නාරම දිස්ත්‍රික්කෝ මුසරිගෝ විල්පතෝ ඒ ප්‍රදේශේ නෑ ප්‍රදේශය නෙමෙයි මම උපුටා දක්වන්නේ ගරු ඇමතිතුමා ඉඩම් කොමසාරිස් ජෙනරාල් රාජපක්ෂ මහත්මයා සඳහන් කරනවා උතුරු හා නැගෙනහිර පළාත්වල ඉඩම් බෙදා දීමේ කටයුතු මේ කියන කාලවලදී 2012 3/6 තමයි මේ ලිපිය. මේ කාලවලදී කැබිනට් තීරණයක් මත తాවකාලිකව අත්හිටුවා තිබෙනවා කියලා. ඒක වෙන්නේ. ඉතින් එහෙම තියෙද්දි මේ ජනාධිපති කාර්යසාධක බලකායකින් ඉඩම් බෙදන්න හදනවා. නෑ. తాවකාලිකව නතර කරා කියලා ඒ ලියුම දෙන්නේ කවුද දෙන්නේ? ඉඩම් කොමසාරිස්. එහෙනම් ඒ తాවකාලිකව දෙන්න බෑ කියලා දුන්න ඉඩම් කොමසාරිස්තුමා තමයි ඉඩම් නිදාස් කරනවා. ඒකෙන් පසුව. එහෙනම් තව කැබිනට් ටෙක්නිකල් ගන්න ඇති මේ ඉඩම දෙන්න. ඔබතුමා දන්නේ නැහැ. ඔබතුමානේ මේක ගෙනල්ලා තියෙන්නේ 2012 ඔබතුමා කැබිනට් මණ්ඩල සාමාජික මම හිටියා. ඉතින් මේ තීන්දුව මේ තීන්දුවක කොමන් ගත්ත තීන්දුව එක එක මිනිස්සු එක එක ඉඩම ඇල්ලුවා කියලා ඒ කාලේදී චෝදනාවක් එල්ල කරා. ඒ වෙලාව අපේ මේ පුත්තලම ඉන්න මිනිස්සු ගිය නැහැ. ඒ වෙලාවදී අපි තීන්දුවක් ගත්තා ඒ වගේ ගන්න ඕනේ. ඊට පස්සේ ඔබතුමාට මම කියන්න කැමති මේ කැබිනට් එකේට වඩා ඉහළනේ ජන එක්සෙකියුටිව් බලය කැබිනට් ජනාධිපතිතුමාගේ නායකයා කැබිනට් නායකයා එතුමානේ මේ ටාස්ක් ෆෝස් පත් කරලා මේ මිනිස්සු තෝරලා ඒක අනුවින් පසුව ඒ ලියුම ලියපු අධ්‍යක්ෂ ජනරල්තුමානේ ආපෝ ඊටම රිලීස් කරලා දෙන්නේ එහෙනම් ඒක මොනවද ඒක නැත්නම් ඔබතුමා ඔප්පුව මම දෙක මට ඔප්පුවක් පෙන්වන්න රාජ්‍ය ආණ්ඩුව විසින් ප්‍රදානය කරපු ඔප්පු එකක් තියෙනවා මම එකක් මම මොනවාද ස්වර්ණ භූමිද මොනවාද ඔය ඔප්පු මේ බලන්නකො මේක මම කියන්නම් ඔබතුමා මට පොඩ්ඩක් බලන්න දෙන්න. මම දෙන්න. බලන්න ගවර්න්මන්ට් සර්වේ ජනරල්
1902 මේක ලියලා තියෙනවා 1902 ඔය ප්ලෑන් එකක් ඔබතුමා ඔව්, පෙන්නන්නේ මේක තමයි පිඹුරක්නේ හා? පිඹුර නෙවෙයි මං අහන්නේ ඔප්පුවකෝ ඔප්පුව තමයි මේක තමයි සර්වේ ප්ලෑන් එක. හරිද? ඒකෙන් මන්නාරම දිස්ත්‍රික්කේ නෝර්දර්න් ප්‍රොවින්ස් මේ මායිමත් එක දාලා තියෙනවා. නෑ ඇමතුමා සින්න- ඔප්පුව පෙන්නන්නකෝ ඔබතුමා ඔය පිඹුර පෙන්නන්නේ ඔප්පුව තමයි මේ දෙමළ භාෂාව ඔබතුමා දන්නවද? නෑ මේක නෑ ඉස්සරහට ඉංග්‍රීසි භාෂාවෙන් මම මොනවද දෙන්න මේක. නෑනේ ඇමතුමා ඔප්පුවක් නෑනේ නෑ නෑ මේක තමයි. ඔප්පුව නැතුව මේක මොනවද? දෙන්න බලමු අපි. බලමු දෙමළ තේරුණොත් එහෙම මේක තමයි. හොඳයි. බලන්න. මේක උපලේඛනයක අපි කොහොමද අඳුරගන්නේ මේ කොහෙ තියෙන මේ ඔප්පුවක්ද කියලා ඒක බලන්න ඔබතුමා නීති නෑ ඒක තමයි මේක උපලේඛනයක් නෑ නේ ඇමතුමා මේක උපලේඛනයක් නෑ දැන් අපි හරි ඔප්පු තියෙනවයි කියලා කියමු ඔව්. දැන් ඔප්පු තියෙනවා නම් ඇයි ඔබතුමාලා ඇයි ඔප්පු අරගෙන අධිකරණයට යන්නේ නැත්තේ යනවා අනිවාර්යෙන් ඒගොල්ලෝ යනවා මිනිස්සුන් කවදටද යන්නේ ඇමතුමා මේ මිනිස්සු තමයි යන්න ඕනේ. මේ මගේටම නෙමෙයි ඒ අහිංසක ඒ ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාවගේ. මාසයක් ඇතුළත යයි. ඒගොල්ලෝ ලෑස්ති වෙනවා යන්න යාලට කවුරු උදව් කරන්න නෑනේ. ඔබතුමා උදව් කරන්නකෝ. නෑ උදව් කරන්න ඉන්න එකම මන්ත්‍රීවරයා මම. ඒ ජනතාව ගැන වැරදි මතයක් ප්‍රචාරයක් ඇති කරනවා වෙන පළාත් ඉඳලා පදිංචි කරනවා වෙන ප්‍රදේශ ඉඳලා ගෙනල්ලා පදිංචි කරනවා කියලා වෙන ඩ්‍රෝන් කැමරා පෙන්නලා එක එක මේ කොණ්ඩච්චිය සුද්ධ කරපු අක්කර 8000ක් වෙනම පෙන්නනවා පාරයින හමුදාව ආරක්ෂක හේතු නිසා සුද්ධ කරපු ඊටම පෙන්නනවා හැම එකම මේ මිනිස්සුගේ උඩනේ දාලා තියෙන්නේ. අපි විශේෂයෙන්ම කියන්නට ඕනේ මේ අවතන් වූ ජනතාව සම්බන්ධයෙන් ඉතාමත් මැදහත් සිතින් ඔවුන් පිළිබඳව ආදරයෙන් ගෞරවයෙන් සලකා බැලිය යුතුයි. ඔවුන්ට අනිවාර්යෙන්ම ඉඩම් සහ නිවාස ලබා දිය යුතුයි යටිතල පහසුකම් ලබා දිය යුතුයි. ඒ පිළිබඳව කිසිදු වාදයක් කිසිදු හබකිරීමක් කිසිදු අභියෝගයක් අප සතුව ඇත්තේ නැහැ. අනිවාර්යෙන්ම ඔවුන්ට නිසි පහසුකම් සහිත නිවාස ස්ථාන ලබා දිය යුතුයි. අපිට ලිහා කියා ගන්නට අවශ්‍ය වුණේ මේ ඇමතිතුමා සමගින් මේ සම්බන්ධයෙන් වන සංහාරයක් සිදු වෙනවාද පරිසරයට යම්කිසි අගතියක් සිදු වනවාද යන්න පිළිබඳව විතරයි. ඒ වගේම නීතියට අනුකූලව මේ පදිංචි කිරීම සිදු කරනවා නම් ඒ පිළිබඳවත් අපි කිසිදු ප්‍රශ්න කිරීමක් සිදු කරන්නේ නැහැ. රක්ෂිත වනාන්තර හෝ ඒම නීතියෙන් ඉවත් කොට රක්ෂිත නොවන තත්වයකට ගෙන පදිංචි කරනවා නම් ඒ සම්බන්ධයෙන්ුත් අපි කිසිදු අභියෝගයක් නගන්නේ නැති බව කියන්නට ඕනේ. දැන් ඇමතිතුමනි ඔබතුමා හොඳටම දන්නවා විල්පත්තුව කියන ප්‍රදේශය ලංකාවේ වැඩිම දිවි ගහනයක් දිව්‍යන් වැඩිම පිරිසක් ඉන්න ප්‍රදේශය කියලා තමයි පරිසරවේදීන් සඳහන් කරන්නේ. දැන් අලි මිනිස් ගැටුම වගේ මේ විදිහට මේ කැලෑ කපල මිනිස්සු පදිංචි කරලා දිවි මිනිස් ගැටුමක් එහෙම නැත්නම් කොටි මිනිස් ගැටුමක් ඇති වෙයි කියලා පරිසරවේදීන් උපකල්පනය කරනවා අනාවැකි පළ කරනවා. දැන් ඔබතුමා මේ ජනතාවට මේ තරම් ආදරේ නම් ජනතාව පිළිබඳව මේ තරම් හිතනවා නම් ඇයි මේ වගේ ගැටුමක් ඇති කරන්න උත්සාහ කරන්නේ? දැනට අලි මිනිස් ගැටුමකුත් තිබෙනවනේ ඔබතුමා හොඳටම දන්නවා. මේ ප්‍රදේශයේ කවදාවත් වෙලා නැහැ. ඔබතුමාට පුළුවන් නම් ඔප්පු කරන්න ඔබතුමාට මම එකක් කියන්න ඕනේ. මොකද අලි මිනිස් ගැටුමක් නැහැ කියලා. මේ ජනතාව විල්පත්තුවෙන් උතුරු ප්‍රදේශයේ මේ ජනතාව ජීවත් වෙන්නේ විල්පත්තුවේ තියෙන පුත්තලම අන්තරාධපුර කියලා මම ඔබතුමාට කිව්වා. මන්නාරම දිස්ත්‍රික්කයේ මුස්ලිම් ප්‍රාදේශීය කොටාසේ විල්පත්තු නැහැ. මුස්ලිම් ප්‍රාදේශීය කොටාසේ තමයි මේ මිනිස්සු පදිංචි වෙලා ඉන්නේ. ඒක ඔබතුමාට මම මේකත් පෙන්නන්නම්. මේ ඔබතුමාට පාසල් කීපයක් මං කියන ඔබතුමා කිව්වානේ මේ තොරතුරු මරිචකට්ටි GMMS කවදාද මරිචකට්ටි GMMS කවදාද 25 වෙනිදා 4 වෙනි මාස 1951 පාසල ආරම්භ වෙලා තියෙනවා. මුල්ලිකොළම ඔබතුමා කිව්වේ අර කතෝලික ගම 1765 පාසල ආරම්භ වෙලා තියෙනවා. ඒ වගේම මුසලි පාසල 1965 1965 ඔව් හරි ඔව් අනිත් එක මේ මර්චකට්ටිය බලන්න 51යි මං කිව්වේ. දැන් ශිලාමුතුරේ බලන්න 71යි. මේ බලන්න කරඩිකුලිය. ඒකත් ඔබතුමා පෙන්නපු තැන තමයි තියෙන්නේ. කරඩිකුලි පාසල. ඔබතුමා කියන්නේ මේ විල්පත්තුව වනාන්තර පද්ධතියේ පාසල් තිබ්බයි කියලා? නෑ විල්පත්තුව වන උද්‍යාන වනපද්ධතියේ උතුරු ප්‍රදේශයේ තමයි. ඒ ගම තමයි මිනිස්සු පදිංචි වෙලා ඉන්නේ. ඔබතුමාට පෙන්නනවානේ බෝඩර් වල ඉන්නවා කියන්නේ මේ කරඩිකුලි පාසල 1956 ඒ පාසල ආරම්භ කරලා තියෙනවා. ඒ
කොණ්ඩච්චි පාසල 1962. ඒ මම මේක කියන්නේ මේ පාසල් ඒ කාලේ පටන් ගත්ත ඒ ගම් හතර තමයි. ඒ තුන හතරක්. ඒකෙන් එක ගමෙන් තමයි ඔබතුමා කිව්වේ මුල්ලිකලමෙන් සම්පූර්ණම අක්කර 1000ක් නාවික හමුදාවට අරන් තියෙනවා. නාවික හමුදාවට මුල්ලිකලම කියලා මිනිස්සු ජීවත් වෙච්ච ඒරියා විතරක් නෙමෙයි කුඹුරු කරපු මර්ජිකටි මිනිසුන්ගේ කරඩිකුලි ජනතාවගේ කුඹුරු ඉඩම් ඒවත් මේකට අතුරු වෙලා තියෙනවා. ඒ නිසා මේ ජනතාව මේ පාසල් හතරක් මේ පාසල් කොච්චර තියෙනවා 17ක් තියෙනවා මේ මුසලි ප්‍රාදේශීය කොටාසේ. ඒකෙන් සිංහල පාසලකුත් තියෙනවා. සිංහල පාසලේ අන්තිමම තියෙනවා මේ මම ඔබතුමාට හරි හරි. දැන් ඔබතුමා කතා කරන්නේ එක ප්‍රදේශයක් මම කතා කරන්නේ අනිත් ප්‍රදේශයක්. මම කතා කරන්නේ කියත්තේ ප්‍රදේශයේ මර්ජිකටි කාඩිකුලි පාලකුලි කොණ්ඩච්චි. ඔබතුමාට මම කියන්නේ මේ පාරයිනේ පදිංචි කරලා ඉන්නවා කියලා කියවනේ. ඒ ජනතාව හිටිය තැන්වල වෙන වෙන කාරණේ මම කියවනේ ඒකට අරන් තියෙන නිසා ඔය ඔක්කොම තිබේ මෝදරගම් ආරු ගඟ දිගේ නේද ඔය ඔබතුමා කියන මෝදරගම් ආරු එහා මම උතුරුපත් මෝදරගම් ආරු තියෙන බෝඩර් එකක් විල්පත්තුවටයි මන්නාරමට තියෙන බෝඩර් එක. ඔද විල්පත්තුව වනාන්තර පද්ධතිය ඇතුළතද ඔබ තිබ්බයි කියලා ඔබතුමා කියන්නේ. විල්පත්තුව ඒක නෙමෙයි මං කියන්නේ මර්ජිකටි කාඩිකුලි. ඉතින් ඒ ප්‍රදේශයේ ප්‍රශ්නයක් නෑ ඇමතිතුමා. අක්කර 1000ක් ගත්තා නම් කොහමද මේ මිනිස්සු පදිංචි වෙන්නේ? දැන් ඔබතුමා කියන ප්‍රදේශවල පදිංචි වුණාට දැන් මේ විල්පත්තුව වනාන්තර පද්ධතියෙන් බාහිර ප්‍රදේශයක ජනතාව පදිංචි වුණාට ප්‍රශ්නයක් නැහැ. දැන් මෝදරගම් ආරු ප්‍රදේශයෙන් උතුරු ප්‍රදේශයේ පදිංචි වුණාට කමක් නැහැ. ඒක තමයි පදිංචි වෙලා ඉන්නේ. ඒක තමයි මම ඔබතුමාට පෙන්වන්නේ මේක තමයි පදිංචි වෙලා ඉන්නේ. නේද ඔබතුමාට අපි පෙන්නපු Google map එක ඔබතුමා පිළිගත්තේ නැහැ. ඔබතුමාට වැරදි විදියට ඔබතුමා බොරු කියන කෙනෙක් නෙමෙයි. Google map එක ඇත්තටම 1996න් පසුව තමයි මේ map එක ඔබතුමා පිළිගන්නවද 1900 නෑ ඔය 2015. ඒක පිළිගන්නවා. ඔය නිල් පාට තියෙන මෝදරගම් ආරෝ. ඔව්. දැන් ඔය රතු එකයි ඒකයි මැද තියෙන ජනාවාස කොටස. නිල් පාට කියන්නේ උඩ තියෙන මොදකම මාරු. නෑ ඔය නිල් පාටින් දක්වලා තියෙන මෝදරගම් ආරෝ. අල්ලයා තියෙන්නේ. ඔබතුමා ඉහළ තිරේ බලන්නකො රතු පාටින් දක්වලා තියෙන මේ පත තියෙන්නේ පාලකුලිය. මේ පත තියෙන්නේ පාලකුලිය. ඔව් ඉතින් ඒ ජනාවාස කොටස. ඔව් ජනාවාස කොටස පාලකුලිය. ඒක ප්‍රශ්නයක් නෑ. නෑ මේ පත තමයි මර්ජිකටි කාඩිකුලි පාලකුලිය ඔක්කොම තියෙන්නේ මේ පාරෙන් මෙහාට. දැන් ඔබතුමා කියන්නේ ඔය හරියද ඔය කපලා තියෙනවා. ඒ ජනතාව තමයි පදිංචි කරලා තියෙන්නේ පාර අහිනම දෙපැත්තම සුද්ධ කරලා තිබුණ නිසා ඉඩම් නෑ දැන් ඔබතුමා කියන්නේ හිටපු ජනතාව ගෙනල්ලා මෙහෙ පදිංචි කරා කියලා. ඒක වැරදි නෑ. මුල්ලිකුලම ඔබතුමා දන්නවද දන්නේ නැහැ. මුල්ලිකුලම අක්කර 1000ක් කරන් දෙන නායක මෙදාව ඒ කට්ටියන් කොටසක් ඒ පාර අහිනේ තමයි පදිංචි කරලා තියෙන්නේ. ඒකට කියන්නේ කායාකුලි කියලා කම්මානේ. ඒ මිනිස්සු මේ ඉන්න තැනක් නැති නිසා ඒ පදිංචි කරලා තියෙනවා. ඒ වගේම කරටිකුලි මිනිස්සු පදිංචි කරලා තියෙනවා. නෑ දැන් ඔබතුමා කියනවා එතන හිටපු අය නෙමෙයි වෙනත් තැන්වල හිටපු මිනිස්සු කෙනෙක්ලා පදිංචි කරේ කියලා. එතන තියෙන මිනිස්සු තමයි මම කියන්නේ එතන තියෙන මිනිස්සු තමයි පදිංචි කරලා තියෙන්නේ කියලා. වෙන තැනක ඉඳලා එක පවුලක් හරි ඇවිල්ලා නැහැ කියලා අටර්නි ජනරල් ඩිපාර්ට්මන්ට් ඒජි මාත්‍යාගේ වාර්තාවක් තියෙනවා. ඔබතුමා ඒකම ඔබට දක්වනවා. දැන් පරිසර හානි ඇගීම් වාර්තාවක් EIA එකක් තියෙනවා නම් පෙන්වන්න ඔබතුමා ඔය EIA ඕනේ නැහනේ. තමුන්ගේ ගමේ ඇවිල්ලා පදිංචි වෙන මිනිහට තමුන් ඉන්නකොට කුඹුරු කරපු, ගවිත්තම් කරපු, එහෙම නැත්නම් ගව පාලනය කරපු ඉඩම්වල පදිංචියට එනකොට මේ නීති අනුකූලව පදිංචි වෙන ප්‍රාදේශීය ලේකම්තුමා GA වනවරක්ෂණ අධ්‍යක්ෂ ජනරල්තුමා හැම එකනාම එකතු වෙලානේ මේ ජනතාවට ඒ වෙනුවට ඊටම දීලා තියෙන්නේ. ඉතින් තමන්ගේ ඉඩම් නම් මොකටද මේ ඇමතිතුමා මේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉඩම් ඉල්ලනවා. ජනාධිපති කාර්ය සාධක බලකා වලට යනවා. ඉතින් තමන්ගේ ඉඩම් නම් මගේ ඉඩම නා ඇමතිතුමා මම ගිහිල්ලා ඔප්පුවක් තරම් පදිංචි වෙන්නනේ තියෙන්නේ. වෙන වටේ යන්න ඕනේ නැහනේ. තමුන්ගේ ඉඩම නම් මාසයකින් නැත්නම් මාස දෙකකින් නැත්නම් අවුරුදු දෙකකින් පහක් අතට ගියා නම් කමන්නේ කොහොම හරි හොයාගන්න පුළුවන්. එක පවුලක් හරි නැතුව අවුරුදු 22ක් ඒ මිනිස්සු ඔක්කොම නැති ප්‍රදේශය කොච්චර දුරට ඔබතුමා දැන් ගිහලා මමත් එක්ක එන්න මම පෙන්නන්නම්. එක පල්ලිය තාම ඒගොල්ලෝ කඩන්න නැතුව තියාගෙන ඉන්නවා. ඒ පල්ලිය අර රූෆකට කියන්නේ සිංහලෙන් මොනවද? වහලට වඩා උඩ තියෙනවා ගස් වැවිලා තියෙනවා පල්ලිය ඇතුලේ ඉඳලා. ඒම ඔක්කොම 22 වෙනකොට සියලුම දේවල් ගස් වැවිලා තියෙනවා. ඒකයි මම ඔබතුමාට කිව්වේ 1996 තමයි සිට මේ Google Map ආවේ කියලා. මෙතනට කවුද හරි බොරු දේවල් මේ ජනතාවගේ පදිංචි වීමට විරුද්ධව ඔබතුමාට 1985 Google Map උත් පෙන්නුවා මෙතන. ඒ වගේ Google start වෙලා නැහැ ඒ කාලේ. අන්තර්ජාලයෙන් ඒක පරීක්ෂා කරන්න ඔබතුමාට ඒ කාලේ වෙලා නැහැ. මේ අනුරයාප එමතුමාට දරදක් වුණානේ GPS අනුරාප එමතුමා අසංගරට එතුමා නෙමේ එතුමාද ඒ කාලේ එතුමා තමයි අසංගරලා තියෙන්නේ. ඒ වෙලාවේ එතුමා ඒවා ගෙසට් කරනකොට දරදක් වෙලා තියෙන්නේ මුසලි කියලා
මුසලි කියලා මුසලි කියන්නේ මන්නාරම දිස්ත්‍රික්කයේ තියෙන පාලේ කොට්ටාසේ. ඒ කොට්ටාසයට ගෙසට් කරන එක ඒරියා කෝඩිනේට් කණ්ඩාංග දාලා තියෙනවා අනිත් දිස්ත්‍රික්කයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ නොච්චාගමට. එතුමාට අදාළ එමතිවරයාටම වැරදක් වුණා නම් අදාළ එමතිවරයාට වැරදක් වුණා කියනකො GPS මාර්ගයෙන් බලන්න 2000 මෙච්චර තාක්ෂණයක් තියෙන 2012 එහෙනම් මේ ජනතාව ඔබතුමා කියනවා තමුන්ගේ ඊටම නම් තමුන්ගේ තාත්තා හිටියා. තාත්තා මැරුණා. ළමයි 4 දෙනෙක් ඉන්නවා. දැන් ගියා. තාත්තාගේ එක ඉඩම තියෙනවා. ඔක්කොම ගස් වැවිලා තිබිච්ච ගෙවල් ඔක්කොම LTT ඒ වෙලාවම විනාශ කරා. පාසල් විනාශ කරා. පල්ලිය විනාශ කරා. හැම එකම විනාශ කරාම දැන් තියෙන ගස් වැවිලා තියෙන්නේ. මම එනකොට මට වයස 18ක්. මගේ දරුවාට වයස 18ක්. දැන් මගේ දරුවා ගියාම මම නැත්තම් මම නිකන් කියන්නේ ඒ දරුවා ගිහලා මන්නාරම මගේ ගම වලට 36ක් නෙමෙයි නේ දැන් මේ අවුරුද්දට 45යි 72 නේ ඉපදුනේ 72 නම් 18 එනකොට 90 නේ එළව්වේ මං කියන්නේ ඔබතුමාලා සාධාරණයක් වෙන්න ඕනේ නේ ආගියුමන්ට් එකක් මොකද්ද ඔබතුමා අසාධාරණයි කියන්නේ ඔබතුමාම කියනවා මේ මිනිස්සු තමුන්ගේ ඊටම ගිහලා පදිංචි වෙන්න පුළුවන් අවුරුදු 22කින් පසුව ගිහලා කොහමද හොයන්නේ කොයිද ගම මේ ඔක්කොම ගස් වෙවිලා තියෙනකොට වන රක්ෂණයට 2012 මම නෑ ඔබතුමා දන්නවනේ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය භාෂාවෙන් කතා කරනකොට මම ආරම්භයේදී කිව්වා ඔබතුමාට පොට්ටක් ඉඩ දෙන්න කතා කරන්න කියලා මේ 2012 වෙනකොට මේ ජනතාව එනවා ඒ වෙලාව තමයි ඔබතුමා කිව්වේ වේපල් මර්චිකටි කරඩිකුල් කියලා පාරම්පරික මේ පාසල් තියෙන 1956 මම කිව්වේ 51 මර්චිකටි පාසල් කරඩිකුලි පාසල් තියෙනවා 1956 මේ දෙක පාසල් දෙකක් තියෙන ගම දානවා ගෙසට් කරනවා කොහමද මර්චිකටි කරඩිකුලි වන රක්ෂිත කොච්චර අසාධාරණයක් ඒ ජනතාවට කරලා තියෙන්නේ ඔබතුමා ওই ටික තියෙන්නේ රක්ෂිතයෙන් පිට රක්ෂිතයෙන් පිට නම් මේ නම දාන්න ඕනේ නැති ඒ දාන්න පුළුවන් නේ ඒ කොහමද දාන්නේ ඒක වැරදිනේ දැන් ඔබතුමා දන්න පුංචි බොරල්ලේ තියෙන බුද්ධගයා විහාරය කියලා. ඉතින් බුද්ධගයා විහාරය තියෙන ඉන්දියාවේනේ ඇමතිතුමා මේ මෙච්චර කාලයක් කරපු නැති ගස් 2012කට පේන්නේ මේ GPS එකකින්. මම ඔබතුමා අහන්නම්කෝ. ඒ මෙයාලට 2009ක ගෙසට් කරන්න තිබුණානේ වන රක්ෂණයට. එහෙම නැත්තම් නෑ ඒකට ඒ උත්තර දෙන්නකෝ මට. නෑ එහෙම අනුරාපේ අමතුමා මේ මිනිස්සු යනකොටම මේ ඒ වන රක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙසට් කරනවා කියන්නේ ඒ මිනිස්සුට ඒ වෙලාවේ ඒ කරන්න ඕන. තව අවුරුදු 2කට පෙර කරන්න තිබුණානේ. නැත්තම් මාස 6කට පෙර කරන්න තිබුණානේ. 2012 ඔක්තෝබර් තමයි ගෙසට් කරනවා. මිනිස්සු එනවා ජූලි මාසේ ඒ ගමන්ට ජූලි මාසේ ඇවිල්ලා ඒවා හොයාගෙන ඉන්නකොට ගෙසට් කරනවා හොඳයි එහෙනම් ඒ ජනතාවට අසාධාරණයක් වුණා කියලා ඔබතුමා හරි අපි ගේම අසාධාරණයක් වුණා කියලා ඒ ජනතාවට ඔක්කොම අක්කර දීලා තියෙන්නේ 770යි ඒකට වඩා අංගලක් හරි වැඩි දීලා තියෙනවා කරන ඔප්පු කරන්න කියන්න කියලා මං කියන්නේ මේ හරි අපි ඔප්පු සිටියම ඔබතුමා කියන හින්දා ඩ්‍රෝන් කැමරා දාලා සමහර මේ ඇමරිකාවේ ඉන්න ඉන්ටෙලිජන්ස් කට්ටියගේ නම දාගෙන කරනවානේ සමහර අය එයාලට පොඩක් පෙන්වන්න කියලා මං කියන්නේ නෑ දැන් ඔබතුමා කීයක්ද කියන්නේ මුදාහැරියයි කියලා ප්‍රදේශේ ඔබතුමා කියන ප්‍රදේශය අද ඔබතුමා දැන් පෙන්වුවානේ පාර අයින දෙපැත්තම පෙන්වුවානේ ඒ අයින අක්කර 770යි දිගටම හරි අපේ අක්කර 770යි මරිච්ච කට්ටුනේ ඔබතුමා ඒක හරි අපි බලමු ඒක මම වාර්තා කරනවා ඔබතුමා බලන්න 770 තියෙන්නේ කියලා අක්කර 1194ක් තියෙනවා ඔව් කපලා දැන් ඔය සුදු පාටින් දැක්වෙන කොටසේ මේ විද්‍යාත්මක ගණන් බැලීම් ජාත්‍යන්තර ගණන් බැලීම් ඒක හරි ඒක මම කියන්නේ මේ පැත්ත පළාත කවුද හරි සුද්ධ කරලා තියෙනවා අක්කර 300ක් විතර මේ පැත්ත තියෙන ඒක මේ ජනතාව සුද්ධ කරලත් නැහැ මේ ජනතාව ගොවිතැන් කරන්නත් නැහැ කවුද හරි ආරක්ෂක හේතුවට හොය මොනවා හේතුවට හොය සුද්ධ කරන්නේ නැද්ද මේ මිනිස්සු ඔබතුමා කියන්නේ එහෙම කවුරු හරි සුද්ධ කරලා තියෙනවා දඩුවම් කරන්න ඕන දඩුවම් කරන්න ඕන කියලා මම කියන්නේ ඒ කවුරුත් මිනිසුත් නැහැ ඒ ඒරියාවල ඒ වන රක්ෂණය තමයි දැන් පාලනය කරන්නේ ඒ සුද්ධ කරපු තැන වන ගොවිතැන් වගේ මොනවරි කරනවා කියලා මට ඕන ඔබතුමා පැහැදිලිව කියන්නේ දැන් මගේ ගෙදර තියෙන කොස් ගහ මං කැපුවොත් ඔයාගේ ගෙදරට අවුරුදු 22කින් පසු ආවොත් ඔබතුමා ඒ පළාත කවුරුත් මිනිස්සු හිටියේ නැත්නම් ඔබතුමා හිතනවද පරණ විදියටම තියයි කියලා එන්න පුළුවන්ද ගෙදරට අරලා එන්න පුළුවන්ද ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයක් තියෙනවා ඉඩම් කොමසාරිස් කෙනෙක් තියෙනවා ඔය ඉඩම් අඳුර ගන්න බෑ කියලාද ඔබතුමා කියන්නේ ඒක තමයි කොමිටුවක් දාලා ඉඩම් අඳුරලා ඉඩම් ප්‍රශ්න තිබිච්ච පවුල් 770ක් නේ අක්කර දීලා තින්නේ ලක්ෂයක් නේ මිනිස්සු ආවේ නෑ ලක්ෂයක් නේ මිනිස්සු ආවේ ලක්ෂයක් ආපු මිනිස්සු වලින් පවුල් 770ට නාවික හමුදා කන්දෝරු නිසා
එහෙම නැත්නම් මේ වන රක්ෂණයට ගෙසට් කරපු නිසා තමයි පවුල් 770ට ඒ පාරේ ප්‍රශ්න ආවා. ඒ වගේම විලත්තිකුලම් කියලා දැන් ඊයේ පෙරේදා පෙන්නනවා. ඒක පවුල් 600 අක්කර 650යි සුද්ධ කරලා තියෙන්නේ. ඒකත් මම පෙන්නන්නම් පාසල් කීපයක් තියෙනවා ඒ ප්‍රදේශේ. ඔව් දැන් ඇමතිතුමා අක්කර 770ක් නේ නියම කරලා තිබ්බේ. ඔව්. දැන් ඔතන බැලුවාම අක්කර 1194ක් සුද්ධ කරලා තියෙනවා. දැන් මේ විලත් කුලම් වල තවත් කපලා තියෙනවා. දැන් ඔබතුමා කියන්නේ මේ නොනිල වශයෙන් කපපු අයට දඬුවම් කරන්න ඕනේද? අනිවාර්යෙන්. ඔබතුමා ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙනවද? අනිවාර්යෙන් මම තාදරේ මේ අපේ ඒරියාවල වැරද්දක් කරනවා නම් ඔබතුමාටනේ ඔක්කොම කුණු බෙන්ගාල බොක්කෙන් වගේ ඔබතුමාටනේ බැනුම් අහන්න වෙන්නේ. වැඩ කරන මිනිසුන්ට තමයි දොස් කියන්නේ. වැඩ කරන්නේ නැතුව නිකන් ගෙදර බුදිය ගත්තා නම් කවුරුත් මුකුත් කියන්නේ නැහැ නේ. සමහර එමෙතුරු එහෙමත් ඉන්නවනේ. අපි එහෙම නෙමෙයි මම තනාත වෙලා ආපු නිසා ඒ මිනිස්සුගේ දුක දන්නවා. මම තනාත කඳුර බුදිය ගත්ත එක්කෙනෙක්. පොලිමේ ඉඳලා කෑම කාපු මිනිහෙක් මේ මිනිස්සුත් එක්ක ඇවිල්ලා අපි කරපු කිසිම වැරදක් නැහැ. LTTත් එක එකතු වෙන්නේ නැති එක වැරද්දක් අපි කරේ ඒ දවස්වල. ඒකට ඒ ජනතාවත් එක්ක ආපු අනාථ එක්කෙනෙක් තමයි ඒ ජනතාවත් ලක්ෂයක් එක්ක ආපු එක්කෙනෙක් මම. ඒ දුක් වේදනාව මට තියෙනවා. ඒ මිනිස්සුව තමුන්ගේ ගමට ගිහිල්ලා පදිංචි කරන්න මට වගකීම නැද්ද? ඒ වගකීමයි මම හිතු කරන්නේ. ඒක ගස් කපන්දා වන විනාශ කරලා කරන්නේ නැහැ. එහෙනම් ඔබතුමා නෙමෙයි මම කියන්නේ සමහර අය කියනවා නම් වන රක්ෂණය විනාශ කරනවා සුද්ධ කරනවා කියනවා නම් ඒ 2012 වන රක්ෂණයට ගෙසට් කරේ. ඒ මිනිස්සු එන්නේ ඉස්සර අවුරුදු 2-3කට පෙර කරන්න තිබුණා. එහෙම කරුවත් නැහනේ. මේක උමනාවකට මේ මිනිස්සුගේ පදිංචි වීම වළක්වන්න කරපු කුමන්ත්‍රණ වැඩක් මම නම් කියන්නේ ඒ ගෙසට් කරපු එක. ඒ ජනතාව එන කාලය මේ කොළඹ ඉඳලා හැම ඒරියාවම ගව පාලනය කරපු ප්‍රදේශේ කුඹුරු කරපු ප්‍රදේශේ තමන්ගේ ගොවිතැන් කරපු හැම එකම ගෙසට් කරනවා. මාවිල් වේපල් ඔබතුමා කිව්වනේ මාවිල් වේපල් විලත්තිකුලම් කියලා. විලත්තිකුලම් කියලා මේ මිනිස්සුත් දන්නේ ඊයේ පෙරේදා ටීවී බලලායි දන්නේ. ඒ ගෙසට් කරනකොට එක එක නම තමුන්ට ඕන නමක් දාගෙන තියෙනවා. නෑ දැන් 2013 2/14 නේ ඇමතිතුමා ඔය සඳහා ඔය අනුමැතිය ලැබෙන්නේ. මොකටද? දැන් ඔය නැවත පදිංචි කිරීම සඳහා ජනාධිපති කාර්යසාධක බලකාය නෑ කමිටුපත් කරලා තියෙනවා 2012 ඔව් 7 වෙනි මාස 2012 7 වෙනි මාස 16 වෙනිදා. ඔව් ගෙසට් කරනවා තවදද 2012 ඔක්තෝබර් මාස වන සංරක්ෂණය මේ රක්ෂිත කලාප නම් කිරීම ගැන නෙමෙයි මං කියන්නේ මේ නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන්. නැවත පදිංචි කිරීමට ඉඩම් තියෙනවා සොයා බලන්න ප්‍රෙසිඩෙන්ෂියල් ටාස්ක් ෆෝස් එකෙන් පත් කරන කමිටුව පත් කරන කාලය තමයි මේක. 16 වෙනිදා 7 වෙනි මාස 2012. ඒගොල්ලෝ වාර්තාව ඉදිරිපත් කරනවා කොයිද ඒරියාවල පදිංචි කරන්න ඕන කියලා. හැම එකම බාර දෙන වෙලාවදී ඒකෙන් පසුව තමයි ගෙසට් කරන වන රක්ෂණයට. ඔබතුමා දැන් ඇහුවා මගෙන් එක ක්වෙස්චන් එකක් ඇහුවා. වන රක්ෂණයට ගෙසට් කරපු ඉඩම ආපෝ ගෙසට් කරන්න ඕන කියලා ඒ ලේකම්තුමා කිව්වා කියලා. ඒක ඇත්ත. මේ මිනිසුන්ට 2012 ඔක්තෝබර් ගෙසට් කරලා තාම මායිම මෙනගෙන යනවා. ඒ වාර්තාවක තියෙනවා මම ඔයාලට පෙන්නන්න. තාම මායිම 170ක් තව දැන් තමයි ගඩොල් දාගෙන යනවා බෝඩර් දාගෙන යනවා මේ ෆොරස්ට් කොන්සර්වේටර් ජෙනරල් කාර්යාලය. මම ඔබතුමාට කියන්නේ ඒ වගේ වැරද්දක් කරලා තව 130ක් ගල් දාලා මායිම තාම තමුන්ගේ පාලනයට ගත්ත නැහැ. යාලට ගන්න බෑ. මේ වැරදි විදියකට කරලා තියෙන්නේ. දැන් ඒම වෙනකොට ඒ මිනිස්සුගේ මම ඒවා ඒ ඔයගොල්ලෝ ගෙසට් කරනකොට මමත් ඒවා ගිහිල්ලා ඒ ඔයගොල්ලෝ ගෙසට් කරන්න නැතුව ඊටම ඒගොල්ලොම කියනවා තාම මායිම දාලා හරි ගෙසට් කරනකොට මේ ඊටම ඔක්කොම නිදාස් වෙලා තමයි ගෙසට් වෙන්නේ කියලා. ඒක තමයි ඇත්ත ගෙසට් එක. ඒකයි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්නේ. මේක මේ මිනිස්සු එනකොට මේ මිනිස්සුගේ පදිංචි වීම වළක්වන්න කරපු ආරම්භ කුමන්ත්‍රණ නෑ. හරි දැන් ඒ කුමන්ත්‍රණය පරද්දන්න හරි ඔබතුමාලා දැන් කරමු. ඔයත් උදව් කරන්න ඕන මට ඔබතුමා දීර්ඝ මාත්මෙක්. අනිවාර්යයෙන් මේ අහිංසක ජනතාව වෙනුවෙන්. මේ ජනතාව වෙනුවෙන් ඉන්දියාව කතා කරන්නේ නැහැ. ඇමරිකාව කතා කරන්නේ නැහැ. බ්‍රිටිෂ් කතා කරන්නේ නැහැ. අයුරෝපාව කතා කරන්නේ නැහැ. ජෙනීවා වල මේ ජනතාව වෙනුවෙන් කවුරු හරි සංසද මේ මොනවාරි යෝජනාවක් අනිවාර්යයෙන් මේ ජනතාව කියලා අනිවාර්යෙන් කතා කරනවා. UN එකට කියන්නේ ඒ ජනතාව කියන්නේ අපේ ඉන්න ජනාධිපතිතුමාට එහෙම නැත්නම් අග්‍රාමාත්‍යතුමාට එහෙම නැත්නම් ඒ ප්‍රදේශයේ මන්ත්‍රීතුමා වෙන මට එහෙම නැත්නම් කාට හරි මේ ඉන්න අයටයි කියන්නේ මේ ජනතාවට වෙච්ච වැරදි එහෙම නැත්නම් දුක මේ ජනතාවට අසාධාරණයක් වෙලා තියෙනවා. ඒක ගැන ඔබතුමාත් මමත් මුළු සිංහල මුස්ලිම් දෙමළ ජනතාව මේ රට වෙනුවෙන් කැප කරපු ලක්ෂයක් තමුන්ගේ අවුරුදු 22ක් සියලුම මල් නැතු අනාථ කඳුර ජීවත් වෙච්ච මේ ජනතාවගේ පදිංචි වීමට තවත් 15000ක් 20000ක් යන්න බැරුව ඉන්න ඉඩම් නැතුව. ඒකට ඔබතුමාලත් උදව් කරන්න කියලා මම කියන්නේ. ඒකට විරුද්ධව සමහර අය ගෙනියන සටනට
විරුද්ධව සියලු නාම එකතු වෙලා අපි මේ ජනතාවගේ පදිංචිම කරන්න නෑ, ඕනේ. ඒක- ඒක මං ඒක කියන්නේ නෑ, වන නෑ, රක්ෂණය අමතුමා. විනාශ කරන්න කියලා මං කියන්නේ ඔව්. නෑ. මං කියන්නේ මේක වන පදිංචි රක්ෂණය කරන්න කියලා කියන්නේ වනය ආරක්ෂා කරගෙන පරිසරය ආරක්ෂා කරගෙන. දැන් ඇමතිතුමා දැන් මට මේ ප්‍රශ්නෙට ඉඩ දෙන්න. දැන් ඔය කියන කාලවකවාන ඔය ජනාධිපති කාර්යසාධක බලකාය ඔය 2012 වර්ෂය 7 වෙනි මාස වෙන්න පුළුවන්, 2 වෙනි මාස වෙන්න පුළුවන්. ඔය කාලයට පෙර ආතුව ඔය පැත්ත සුද්ධ කරනවා. අපි බලමු 11 වෙනි මාසේ 3 ඒ කවදාද? 2011 11 වෙනි මාසේ 3 අපිට බලන්න පුළුවන්. ඔය 2011 3වෙනි මාසෙටත් කලින් කපලා ජනාධිපති කාර්යසාධක බලකායෙන් අවසර දෙන්නත් ඉස්සලා කපලා. මේක තමයි මං කිව්වේ ආරක්ෂක හේතු නිසා දෙපැත්තම කපලා දැන් කපගෙන ඔය පාර නෙවෙයි ඇමතිතුමා. පාර ඔතන ඉඳන් බලන්න කිලෝමීටර් එකක් විතර එහාට. නෑ නෑ ඒක මෙතන ඩ්‍රෝන් කැමරාවෙන් කරලා පෙන්නනවා. නෑ ඔය drone ඔබතුමා කැමරාවෙන් හරියට නෙවෙයි. බලන්න මීටර් ඔය Google Map 250යි. එක. මීටර් 250ක් නැත්නම් මීටර් 150 තමයි දෙපැත්තම කපලා තියෙන්නේ මිනිස්සු පදිංචි වෙන්න. ඔතන මීටර් 260ක් තියෙනවා. කොයි හරිය කියලා මන් දන්නේ 60ක් තියෙනවා. එන හරි 250ක්. ඔව්. ඔව්. ඔය අවසර ලබා දෙන්න කලින් ඒකයි මම 2011 ඔබතුමාට නොවැම්බර් මාසේ. මේක ඔබතුමානේ කියන්නේ තුන්වෙනි මාසේ. 2011 කියලා ඔබතුමානේ මේ මෙතන කියන්නේ මම. නේද? ඔය- නෑ, මම ඔකේ කියන්නේ දිනේ තියෙනවා. ඔබතුමාට මම Google Map එකේ කියන්නේ දිනේ එහෙනම් කවුද මිනිස්සු ගියෙත් නෑ. එහෙනම් කවුද කරේ? කවුද කරේ කියලා කියන්නේ ඔබතුමා. කවුද කරේ ඔබතුමා කියන්නේ කවුද නෑ කියන්නේ? මම නෙමෙයි කරේ. මම මට මොනවද තියෙන්නේ මෙතන කියලා කරන්න. මගේ ඒරියාවක් නෑනේ මේකේ. මේ මිනිස්සු මේ පළාත ජීවිත නිසා මට මගේ ඒරියාව මගේ කවුරු හරි මණ්ඩල කරන එක වැරද්දන්නේ දඬුවම් කරන්න ඕනේ. වැරදි විදිහකට කරා නම් දඩුවම් කරන්න ඕන. ඒක ආරක්ෂක හේතු නිසා කරාද කියලා මන් දන්නේ. ඒක බලන්න. හොඳයි අපිට තව බොහෝ දේවල් කතා කරන්නට බලාපොරොත්තු වෙන සිරියත් අපේ ඔබතුමා මම ආරම්භදී කියන්නේ ඉඩ දුන්නේ නැහැ. LTT 2009 ඉවරුණාට පසුව හමුදාව පළවනි තැන බෙස්සේ ගිහිල්ලා බේවේ අපි හෙලිකොප්ටරකින් ගිහිල්ලා තමයි ආරම්භ යුද්ධය පටන් ගත්තේ. අපි ෆීල්ඩ් මාස්ටර් සරත් පොන්සේක මහත්මයා තමයි ඒ වෙලාව කොමාන්ඩර්. ඒ වෙලාව මුල්ලිකුලමට ගිහිල්ලා තමයි හෙලිකොප්ටරකින් මුල්ලිකුලම හරිය තමයි ගියේ. එහෙ ඉඳලා තමයි මම කියන්නේ ශිලාවතර දක්වා දෙපැත්තම සුද්ධ කරේ තමුන්ගේ ආරක්ෂක හේතු නිසා. ඒක 2009 අන්තිම කාලයේ මම හිතන්නේ. ඒ වෙලාව තමයි ටික ටිකෙන් සුද්ධ කරේ ආරක්ෂක හේතු නිසා. මං කියන්නේ 250ටම ඒගොල්ලෝ සුද්ධ කරා කියලා. ඒ දෙපැත්තම 100 වගේ සුද්ධ කරලා තිබුණා. ඒක මමත් ඒ වෙලාව නිතරම යන නිසා කඳ උරට යනවා. ඒ වෙලාව මිනිස්සු හිටියේ නැහැ ඒ ඒරියාවල. ඒකයි මම කියන්නේ. නෑ දැන් ඔබතුමා කියන ඒ කාරණේ සම්බන්ධයෙන් අපේ කිසිම ගැටලුවක් ඇත්තේ නැහැ. දැන් අපේ ප්‍රේක්ෂකයන් වන්නේ සිංහලයන් පමණක් නොවේ. මුස්ලිම් සහෝදරයන් අපේ ප්‍රේක්ෂකයන් ලක්ෂ ගණනක් සිටිනවා. අපි මනුසද්දරණ ක්‍රියාන්විතියේදී ඔවුන් අපිත් සමග උරෙන් උර ගැටි කොයිතරම් සේවයක් කරාද කියලා අමුතුවෙන් කියන්නට ඕනේ නැහැ. ඔවුන්ගේ නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් අපිට කිසිදු හබයක් හෝ කිසිදු අභියෝගයක් නැහැ. ඔබතුමාට තව එකක් මම කියන්න ඕනේ. මම ජාතිවාදී අවසන මිනිසෙක් නෙමෙයි. දැන් මේක උඩ ජාතිවාදී අවසනවා කීප දෙනෙක් කණ්ඩායමක් සමහර නෑ අද අපේ සාකච්ඡාව ඔබතුමායි මායි අතර සාකච්ඡාවේ මම ඔබතුමාට එක උදාහරණයක් මම කියන්න කැමතියි. මගේ දිස්ත්‍රික්කයේ තමයි තියෙන්නේ අපේ ජනතාව ජීවත් වෙනවා සිංහල මුස්ලිම් සිංහල ජනතාවත් අනාථ වුණා. ඒ ජනතාවත් පදිංචි කරන්න ඕනේ. දැන් ඔබතුමා පෙන්නපු ඒරියාවල සිංහල ජනතාව කලාබෝ කජුවත්ත කියලා අක්කර 8000 සුද්ධ කරලා ඔබතුමා කියන්නේ එහෙ පාසලුත් තිබුණා සිංහල විජය විද්‍යාලය කියලා. ඒ ජනතාවත් මේ පාරයින් තමයි පදිංචි කරලා තියෙන්නේ. මේ ඒ වගේම මුල්ලිකුලම අනාථ මේ අමුදාකන්තෝට ගිය කායාකුලි කියලා වෙනම අලුතෙන් පොඩි ගමක් හදලා තියෙනවා. ඒ පාර තමයි සම්පූර්ණම මුස්ලිම් ජනතාව නෙමෙයි පදිංචි වෙලා ඉන්නේ. අර ඔබතුමා කියන අක්කර 770ක් තියෙනවානේ. පාර දෙපැත්තම සුද්ධ කරලා පෙන්නන එක. ඒකෙන් තනිකර මුස්ලිම් ජනතාව නෙමෙයි. කජුවත්ත ජීවත් වෙච්ච සිංහල ජනතාව කජුවත්ත කියන්නේ මේ ඇතුළ තියෙන එක. ඒ ජනතාවත් පදිංචි වෙලා ඉන්නේ මේ පාර අයින තමයි සිංහල ගම්මානේ. මමයි මුස්ලිම් NGO එකක් තියෙනවා කටාර් වල ඒගොල්ලෝගෙන් ළඟදී ගෙවල් 40ක් ගෙනල්ලා ඒ ජනතාවටත් දුන්නා මම. ඒ වගේම මුල්ලිකුලමටත් මම කතෝලික ජනතාවටත් ගෙවල් 20ක් ගෙනල්ලා දුන්නා මම. මම කියන්නේ ඒ වගේ අපි සියලු දෙනාටම එකට වැඩ කරන එමෙතුවරියක් මම. ඒ නිසා තමයි මේක කිසිම වැරදක් වෙලා නැහැ. අපේ ඔයගේ නම සංගමත්ය මේ ජංග මේක දෙපැත්තම 250ට එහා ගියේ නෑ. ඒක ඇතුළ සිංහල ජනතාව මුස්ලිම් ජනතාව කතෝලික ජනතාව ඔක්කොම ජීවත් වෙනවා ඒක. ඔව් අනිවාර්යෙන් මේක වෙන්න ඕනේ. දැන් අනිත් එක එහෙම අපිට විල්පත්තුවද සිංහරාජයේද කුමනද එහෙම යාලද එහෙම ප්‍රශ්නයක් නැහැ. පරිසරය සම්බන්ධයෙන් ගැටලුවක් තිබ්බොත් අපි අනිවාර්යෙන්ම ඒ පිළිබඳව කතා කරනවා. ඒකම ඔබතුමාගෙන් අහන්නට ඕනේ. දැන් මේ සංවාදය ඇතුළ අතරතුර අපි ඉස්පිල්ලකින් හෝ පාපිල්ලකින් ජාතිවාදය විශ්සන්නට අපි කටයුතු කරා.
හොඳයි බොහොම ස්තුතියි රිෂාඩ් බදුදීන් ගරු ඇමතිතුමනි අපේ ඇරීම පිළිගෙන අද 360ට සහභාගී වුණාට අප ලබන සතියේත් හමු වෙමු